සුබ සන්ධ්‍යාවක් ළමයි හැමෝටම. මං කතා කරන එක පැහැදිලිව ඇහෙනවද ඔයාලට? ඇහෙනනම් මැසේජ් එකක් දාන්න යන්න chat එකට. හරි ළමයි, අපි ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. ඒක පේනවද? ළමයි, හරි. පේනවා කියලා දාලා තියෙනවා. මං හිතනවා ඔයාලට හොඳට ඇහෙනවා පේනවා ඇති කියලා. ළමයි, අපි ඔයාලගේ මයික් මියුට් කරලා තියෙන්නේ දැනට. ඔයාලගේ වටපිටේ සද්ද, ගෙදර සද්ද නිසා අපේ ක්ලාස් එකට ඩිස්ටර්බ් වෙන නිසා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්, ගැටලු තියෙනවා නම් අපි අහන්න අවස්ථාවක් ලබා දෙනවා. එතකන් ඔයාලට පුළුවන් ගැටලු තියෙනවා නම් chat එකට මැසේජ් එකක් දාන්න. හරිද ළමයි? අපි ඔයාලට ඉස්සලම් පොඩි හැඳින්වීමක් දීලා ඉන්නම්කෝ. හරි. අපි දැන් මේ කතා කරන්නේ IT ගැනනේ. ඔයාලා මොකද හිතන්නේ IT ගැන? IT නැතුව ඉස්සරහට යන්න පුළුවන් වේද? ගොඩක් අමාරුයි නේද? වර්තමාන සමාජය ගැන චුට්ටක් හිතලා බලන්න. ඔයාලා බැංක් එකකට ගියත්, ඔෆිස් එකකට ගියත්, එයාපෝට් එකකට ගියත් ගොඩක් තැන්වල දැන් IT භාවිත වෙනව නේද හැමතැනම? දැන් සාමාන්‍ය ICT දැනුම කියන එක වර්තමාන සමාජයේ සාමාන්‍යීකරණය වෙලා කියලා තියෙන්නේ. මුදල් ගණතුනක් කරන්න ගියත් ATM එකට ගියත් නේද ළමයා භාවිතා කරන්නේ ඒකත් පරිගණකයක්. අපිට එතකොට මේවා හසුරවන්න අපිට පරිගණක දැනුම අත්‍යවශ්‍යයි. සාමාන්‍ය අපි මේ සාමාන්‍යයෙන් කතා කරන IT තියෙනවනේ. ඒවා සාමාන්‍යයෙන් ඉතින් වෙනම උගන්වන ක්ලාස් අඩුයි. ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. අනිත් දේ තමයි මේ සාමාන්‍ය දැනුම දැනගෙන ඉන්න එක අනිවාර්යම දෙයක්. ඔයාලගේ ළමයින්ට කියලා දෙන්න. දැන් ඔයාලා ඔෆිස් එකේ එදිනෙදා වැඩ කරන කට්ටිය ඇති මෙතන ඔෆිස් එකේ. අ දැන් ඒතර ඔයාලා කොහොමද ඔෆිස් එක වැඩ ටික කරගන්නේ? සාමාන්‍ය IT දැනුමක් අවශ්‍යයි නේද? සමහර විට ඔයාලා ඩොකියුමන්ට් එකක් හදන්න ගියාම Excel එකක් හදාගන්න ගියාම ප්‍රශ්න ඇති වෙලා ඇති. ඒකට හොඳම විසඳුම තමයි අපේ මේ අද ක්ලාස් එක. ඔයාලට ඩොකියුමන්ට් එකක් හදන එකේ ඉඳන් මුල සිට සරලව හැමදේම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේ සාමාන්‍ය දැනුම වර්තමාන සමාජයේ උගන්වන්න දැන් අඩුයි. අනික ගොඩක් තැන්වල තියෙන දැන් සංකීර්ණ දේවල් AI, cyber security, networking වගේ බැරෑරුම් දේවල් තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය දැනුමනේ කට්ටියට මොකද වෙන්නේ? එයාලට ගොඩක් ප්‍රශ්නයක් නේද? අන්න ඒ දෙයට හොඳම තැන තමයි අද මෙතන. ඔයාලා නිදහසේ පහසු ස්ථානයක ඉඳන් පහසු ඩිවයිස් එකකින් නිදහසේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ළමයින්ට උනත් ඔයාලට උනත් සරල සරල මූලික මට්ටමේ ඉඳන් අපි කියලා දෙනවා මේකෙදී. ඔයාලා වීඩියෝ ඔන් කරන්න අවශ්‍ය නැහැ. කැමති කට්ටියට පුළුවන්. අපි ඔයාලට මයික් ඔන් කරන්න chance එකක් දෙන්නම්. ම්ම්, අපි ඉස්සෙල්ලාම ඔයාලට කියන්න මේක අපි මොනවද මූලික උගන්වන්නේ කියලා. අපි විශේෂයෙන්ම මේක උගන්වන්නේ Microsoft Office එක. එහෙම නැත්නම් Microsoft Word, Excel, PowerPoint ඔය තුන අනිවාර්යයෙන්ම උගන්වනවා. අපි ඊට අමතරව කම්පියුටර් එකේ parts, devices වර්ග, ඔයාලා තනියෙන් කොහොමද Zoom meeting එකක් පටන් ගන්නෙ, හරියට email එකක් ලියන විදිය. ඔයාලා office වල වැඩ කරන කට්ටිය ඇති මෙතන. ඔයාලට විශේෂයෙන්ම ඕනේ නේද ඒක email එකක් හරියට ලියා ගන්න. ඊට අමතරව AI ගැන අහලා තියෙනව නේද ඔයාලා? කෘත්‍රිම බුද්ධිය. දැන් මේ දවස්වල සමාජ මාධ්‍යවල එහෙම ගොඩක් වැඩියෙන් භාවිතා වෙනවා. අපිට AI මොකද්ද ඇත්ත වීඩියෝ එක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙන මට්ටමකටම පත් වෙලා තියෙනවා AI. අපි ඒ AI පිළිබඳව මූලික දැනුමක් ඔයාලට මේකදී ලබා දෙන්න තීරණය කළා තියෙනවා. ම්ම්, මේකට ඔයාලම කියලා ලැප්ටොප් එකක් පරිගණකයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. නෑ කියලා ප්‍රශ්නයක්වත් නෑ. ඔයාලට ගොඩක් දේවල් ටැබ් එකෙන් ෆෝන් එකකින් උනත් කරගන්න පුළුවන්. මේකදී අපි ඔයාලට මූලික දැනුම ඉඳන් සාමාන්‍ය මට්ටමක් යනකම් දක්වා අර කියපු මාතෘකා යටතේ දැනුමක් ලබා දෙනවා. ඔයාලට මේ පාඨමාලා සම්බන්ධයෙන් ගැටලු මොනවා හරි තියෙනවා නම් දැනගන්න යමක් තියෙනවා නම් chat එකට මැසේජ් එකක් දාගෙන යන්න ළමයි. අපි වැඩි කතා බහක් නැතුව යමුද අපේ පළවෙනි මේකට. පළවෙනි මාතෘකාව පටන් ගමු නේද ළමයි?
ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා හිතනවා මං. පේනව නේද ළමයි? ඔන්න අපේ පළවෙනි මාතෘකාව. අපි තාමත් සරල තැනකින් පටන් ගමු ළමයි. මොකද්ද මාතෘකාව තියෙන්නේ? devices around us. අප වටපිටාවේ භාවිතා වන උපකරණ නේද? අපි ඒකේ පළවෙනි එකට යමුකෝ බලන්න. මේ මොකද්ද? ඔයාලට පේනව නේද ළමයි ස්ක්‍රීන් එක? අපි මේ ඔයාලා මේක දැකලා තියෙනවද? ඔයාලට මයික් ඔන් කරන්න chance එකක් ඕනේද ළමයි? කවුරුත් chat එකට message එකක් දාලා නැහැ. මම හිතනවා ඔයාලට ඇහෙනවා කියලා දැන් message දාලා තිබ්බා. මේ තමයි desktop computer එක. මොකද්ද ළමයි? desktop computer එක. එහෙමත් නැත්නම් ඔව් desktop computer desktop පරිගණකය සිංහලෙන් කිව්වොත්. මේක ඔයාලා ඔෆිස් එකේ නිතරම භාවිතා කරන දෙයක්. එහෙම නේද? ඔයාලා නිතරම හම්බෙලා ඇති. මේකෙන් කාර්යයන් මොනවද කරන්නේ අපි? ඔයාලා ඔෆිස් එකේ ඊමේල් ලියන්න, ඩොකියුමන්ට්ස් හදන්න, ඒ දේවල් වලට පාවිච්චි කරනව නේද? ඊට අමතරව ෆිල්ම් බලන්න, ගේම්ස් ප්ලේ කරන්න, ඒ වගේ දේවල් ළමලට අමතරව තව මොකද්ද අපි මේ කම්පියුටර් එක පාවිච්චි කරලා තියෙනගේ වාසිය? අපේ එදිනදා වැඩ කටයුතු ඉතාමත් පහසු කරගන්න පුළුවන්. එහෙම නේද? අනිත් දේ තමයි අපිට මේක තනින් තරට අරන් යන්න පුළුවන්ද? බෑ නේද? ඒක එක තැනක තියලා පාවිච්චි කරන්න යා. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. performance අතින් ඒ කියන්නේ කාර්ය සාධනය අනිත් දේවල් වලට වඩා ඉහළයි. ගොඩක් වැඩ කටයුතු කරගන්න පුළුවන්. අනිත් දේ අපිට අවශ්‍ය විදිහට මේක සකස ගන්න පුළුවන්. ඔයාලා කරන වැඩේට අනුව අදාළ කොටස් සවි කරලා ඒක සකස ගන්න පුළුවන්. හැබැයි මේකේ චූටි වල තියෙන පව එහෙම නැත්නම් බලය යොදා ගන්න ප්‍රමාණය වැඩි. ඔයාලට අයිඩියා එකක් තියෙනවද ළමයි කම්පියුටර් එක ගැන දැන්? අපි අපේ ඊළඟ ඩිවයිස් එක ගැන කතා කරලා බලමුද? මොකක්ද ඔයාලට පේන්න තියෙන්නේ? ලැප්ටොප්, නෝට්බුක් මොකක්ද? ලැප්ටොප් හෝ නෝට්බුක් කියන්න පුළුවන්. මේ දෙකේ අතර තියෙන චූටි වෙනසක්. ලැප්ටොප් කියන්නේ අපි සිංහලෙන් ගත්තොත් උකුළු පරිගණකය. එහෙම නේද ළමයි? ඔයාලා භාවිතා කරලා ඇති කියලා මම හිතනවා. මේකේ මොකක්ද තියෙන විශේෂත්වය? මේක කම්පියුටර් එක හා සමානයි. නමුත් මේකේ තියෙන විශේෂත්වය අපිට මේක තැනකින් තැනකට අරන් යන්න පුළුවන්. අපි දැන් කම්පියුටර් එක පාවිච්චි කරලා හිතලා බලන්න ළමයි. අපිට මේක අරන් යන්න පුළුවන්ද? බෑ. අපි එක තැනක් තියලා විස්තරව පාවිච්චි කරන්න ඕනේ. ගෙදර නම් ගෙදර විතරයි. ඔෆිස් එකේ නම් ඔෆිස් එකේදී විතරයි. නමුත් අපිට උකුළු පරිගණකය ඒක ගැන මොකද හිතන්නේ? ඔයාලට කැමති තැනක කැමති වෙලාවකට අරන් යන්න පුළුවන්. ඔයා ගෙදර ඉඳන් වැඩ ටික කරලා ඒක ඔෆිස් එකට අරන් ගිහිල්ලා යොදා ගන්න පුළුවන්. එහෙම නේද ළමයි? මේකේ තියෙන විශේෂත්වම වාසිය තමයි පෝටබිලිටි. එහෙමත් නැත්නම් අතේ ගෙන යා හැකි පරිදි ඒ තරම් සරල වෙලා තියෙන කෙනෙක්. පරිගණක හා අපි සැසඳුවොත් විශේෂම වාසිය ඒක. හැබැයි ක්‍රියා කරන ආකාරය එකමයි. එහෙම නේද ළමයි? මේ කන්වීනියන්ස් පෝටබිලිටි තමයි විශේෂම වාසිය. ඔයාලට ලැප්ටොප් එකයි කම්පියුටර් එකයි ගැන අයිඩියා එකක් තියෙනවද? මම හිතනවා ඔයාලට කිසි අදහසක් එන්නේ නැති කියලා මේ දෙක ගැන. අපි යමු අපේ ඊළඟ ඩිවයිස් එක ගැන කතා කරලා බලන්න. ඔයාලට මොකද්ද පේන්න තියෙන්නේ? ටැබ්ලට් එකක්. එහෙමත් නැත්නම් ටැබ් පරිගණකයක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? ෆෝන් එකක් වගේ නේද ඒක? හැබැයි ෆෝන් එකක්ද? නෑ නෑ. ඊට වඩා ගොඩක් වෙනස්. ගොඩක්ම වෙනස් නෑ. පොඩි ප්‍රමාණයක් වෙනස්. අපි දැන් ෆෝන් එක ගත්තොත් ෆෝන් එක වගේ 3-4 ගුණයක් මේකේ ස්ක්‍රීන් එක හෙවත් තිරය විශාලයි. අපිට මේකෙන් ෆෝන් එකට කරන කාර්යයන් වලට අමතරව තව දේවල් කරන්නත් පුළුවන්. මොකද මේක විශේෂයෙන්ම අපිට පාවිච්චි කරන්න පුළුවන් එන්ටර්ටේන්. එහෙම නැත්නම් විනෝදාස්වාදයට. පෝටබිලිටි ඒකෙත් එහෙමයි. ලැප්ටොප් එක වගේම අපිට තැනකින් තැනකට රැගෙන යන්න පුළුවන්. මොකක්ද ඔයාලට මෙතන පේනවද පෑනක් වගේ එකක් තියෙනවා. මේ පෑන ඇයි මේ අපි එදිනදා පාවිච්චි කරන පෑනක්ද? නෑ නෑ. මේක මේ ටැබ් පරිගණකයට මේන විශේෂිත වූ පෑනක්. අපිට මේකෙන් අතින් ක්‍රියා කරනවා වෙනුවට අපිට අවශ්‍ය අකුරු පැහැදිලිව ලියා ගන්න, අස්සන් තිබේ නම් අස්සන් යොදන්න, ඒ වගේ ගොඩක් කටයුතු වලට පාවිච්චි කරන්න පුළුවන් මේ පෑන. ඒක තමයි මේ ටැබ් පරිගණක වල තියෙන විශේෂත්වය. ඒ හා සමානම තමයි අපේ ඊළඟ ඩිවයිස් එක. ස්මාර්ට්ෆෝන් එක.
මේක නම් ඔයාලා නොදන්න කවුරුත් නැහැ. අපි එදිනදා ජීවිතේ හැමදාම හැමතැනදීම පාවිච්චි කරනවා. එහෙම නේද ළමයි? මොකද හිතන්නේ? මේ දෙකේ වෙනස බලන්න රූප දෙක හොඳට සංසන්දනය කළා. මේකේ ෆෝන් එක තිරය පොඩි, ටැබ් එක තිරය විශාලයි. අපි ස්මාර්ට් ෆෝන් එක මොකටද පාවිච්චි කරන්නේ? කෝල් ගන්න විතරමද? සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය භාවිතයට කෝල් ගන්න. අනිත් දේ තමයි විශේෂම දේ අපිට මේ ස්මාර්ට් දුරකථනයේ සියලුම දේවල් බැංකු ගනුදෙනු කරන්න අපිට පාරක් හොයාගන්න ඕනේ උත් මැප් එක නැවිගේෂන් තැනකින් තැනකට අරන් යනකොට අනිත් ඩිවයිසස් වගේ නෙමෙයි. ඊටාම ලේසි. අපිට සාක්කුවේ දාගෙන වුණත් අරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි පොඩ්ඩක් බලමු. කලින් ඩිවයිස් දෙක ඒ වගේ පුළුවන්ද? මේවත් පුළුවන්. ලැප් එක ටිකක් පුළුවන්. කම්පියුටර් එක කොහොමද බෑ? ඒක අපි එක තැනක ස්ථාවරව තියලා තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔයාලට මේ උපාංග 4 පිළිබඳව අදහසක් ඉන්න ඇති කියලා මම හිතනවා ළමයි. මේක තමයි අපිට එදිනෙදා ජීවිතයේදී හැමතැනදීම වගේ බහුලම තක ගන්නට හම්බෙන්න අපි භාවිතා කරන උපාංග වර්ග 4. අපි ඊළඟට මේක ගැන ඔයාලට අදහස් ලැබුණා නම් හැමෝම chat එකට message එකක් දාලා යම් බලන්න. අපි ඊළඟ මාතෘකාවට යන්න කලින් ළමයි හොඳටම පැහැදිලි. හ්ම්. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු ළමයි. ඊළඟ මාතෘකාව ගොඩක් වැදගත් වෙන දෙයක්. මොකද්ද මේ තියෙන්නේ? parts of computer. එහෙමත් නැත්නම් පරිගණකයක කොටස්. එහෙම නේද ළමයි? මොකද්ද? පරිගණකය මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නපු රූපය. මෙතන අපේ මේ තිරේ දකින්න තියෙන්නේ. අන්න ඒක. අපි චූටිම සරල තැනකින් පටන් ගන්න නිසා මේ කොටස් ගැන කතා කරලා ඩිවයිසස් ගැන කතා කරලා ඊට පස්සේ අපි යමු Word, Excel, PowerPoint ඒ වගේ සාමාන්‍ය බැරෑරුම් දේවල් වලට. ඊට පස්සේ යමු අපි මූලික සරල දේවල් ටික ඉස්සෙල්ලා කතා කරලා ඉමු ළමයි. ඔන්න. ඔයාලට පේන්න තියෙනවද මගේ ස්ක්‍රීන් එක? පේනවද හොඳට? මොකද්ද මේ තියෙන්නේ? ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් නේද? බලන්න ඒක දිහා හොඳට. ඔයාලට පේනවද? මේකේ කොටස් ගොඩාක් තියෙනවා නේද? මේ පෙට්ටියක් වගේ එකක් තියෙනවා, මේ තිරයක් තියෙනවා. මොනවාද මේ චූටි චූටි කෑලි තියෙනවා. ඔයාලට අදහසක් තියෙනවද ළමයි මේ ගැන මොනවාද? බලන්න හොඳට බලන්න අධ්‍යයනය කරලා බලන්න. මේක තමයි සම්පූර්ණ කම්පියුටර් එක සෙටප් එක. සම්පූර්ණ කම්පියුටර් එකක් කියලා ගත්තොත් මේ කොටස් සියල්ලංගෙම එකතුවක් තමයි. මේ කොටස් සියල්ලම අනිවාර්යෙන් තිබිය යුතුයි. අපි ඒ ගැන එකින් එක හිමින්සරේ කතා කරමු. අපිට ඉස්සලම් පේන්න තියෙනවා ලොකු පාට තියෙන තිරයක් වගේ. මොකක්ද අපි ඒකට කියන්නේ? මොනිටර් එක. මේකෙන් තමයි අපි කරන කියන සියලු දේවල් පේන්නේ එහෙම. අපි මේ ගැන ඉස්සරහයිදී වැඩිපුර කතා කරමු. දැනට මම ඔයාලට මේකේ කොටස් ටික කියලාගෙන යන්නම්. ඊළඟට තියෙනවා CPU එක. මේ මෙහාට පේනවා කළු පාට පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒක තමයි CPU එක. කම්පියුටර් එකේ මොළය හා සමාන. ඒක ඇස්සේ තමයි සියලුම අනිත් උපාංග තියෙන්නේ. හાર્ඩ් ඩිස්ක් එක, දත්තක වඩා කරන්න ඕනි වෙන ඒ දේවල් ටික. ඊළඟ කොටසට යන්න බලන්න. කීබෝඩ් එක. ඔයාලට මේක පේනවද? මේ මගේ මවුස් එක තියෙන්නේ ඊතලෙ තියෙන්නේ. මෙන්න මේ අපි මේකෙන් තමයි දත්ත ඇතුළත් කරන්නේ වචන ඒ දේවල්. ඊළඟට බලමු මවුස් එක. ඔයාලට මෙතන චූටි රවුමක් වගේ එකක් තියෙනවා පේනවද? මූසිකය. අපි මේකට සිංහල තේරුම යතුරු පුවරුව. මොකද්ද ළමයි යතුරු පුවරුව? මේක මූසිකය. ඇත්තටම සමාජයේ සිංහල තේරුම් භාවිතා වෙනවා අඩුයි. ඒ වුණාට සිංහල එකත් අපි දැනගෙන ඉමු. මේක කීබෝඩ් එක, ඒවත් යතුරු පුවරුව. මේක මූසිකය. මේක CPU. මධ්‍ය සැකසුම් මේකකය. එහෙම නැත්නම් Central Processing Unit. එහෙමත් කියනවා. අපි කෙටියෙන් කියන්නේ CPU. CPU හෙවත් Central Processing Unit. අපි යමු ඊළඟ උපාංගයට printer එකේ රූපයක් නම් මෙතන නැහැ. නමුත් අපි ඒක ඉස්සරහදී රූපවලදී ඔයාලට පෙන්නන්නම්. ඒකත් කම්පියුටර් එකේම භාවිත වෙන උපාංගයක්. අපිට මේ භෞතිකව පිටපතක් ලබා ගන්න ඕනට අපේ ලියකියවල ඒක අපි යොදා ගන්නවා. ඊළඟට තියෙනවා වෙබ් කැමරාව. ඔයාලා ෆෝන් එකක් ටැබ් එකක් පාවිච්චි කරනවා නම් දැකලා ඇති ඔයාලගේ කැමරාවක් තියෙනවා. නමුත් කම්පියුටර් එකේ එහෙම කැමරාවක් තියෙනවද? නැහැ. කම්පියුටර්ස් වලට අපි මේ කැමරාව පිටින් වෙනම හයි කරගන්න ඕනේ.
ඒකත් කම්පියුටර් එකේම කොටසක් ඊළඟ. ඊට පස්සේ මයික්‍රොෆෝන් එක. ඒකත් වෙබ්කැම් එක වගේම අපිට බාහිරින් CPU එකට සම්බන්ධ කරලා භාවිත කරගන්න දෙයක්. ඊළඟට තියෙනවා UPS එක. ඒක ගොඩක්ම වැදගත් වෙන දෙයක්. දැන් සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එක පාවිච්චි කරන්නේ කොහොමද? බැටරිය යකින්ද? නෑ නේද? අපි ඒක plug and play. ඒ කියන්නේ කරන්ට් එකට ගහලා පාවිච්චි කරන්නේ. ඒ වගේ දෙයක් හදිස්සියේ හරි කරන්ට් එක ගියොත් මොකද කරන්නේ? ඒක එකපාරම ඕෆ් වෙලා යනවා. ඒ දේ වළක්ව ගන්න තමයි අපි UPS එක පාවිච්චි කරන්නේ. ඒක හරියට චූටි බැටරියක් වගේ. අපිට ඒකෙන් පුළුවන් ලයිට් ගියොත් කම්පියුටර් එක ඕෆ් වෙන්න නොදී විනාඩි 5ක් 10ක් අතර කාලයක වගේ රඳවා ගන්න. ඒ අතරතුර අපි කර කර හිටපු වැඩ කොටස සේව් කරලා පරිගණකය ක්‍රියාවිදිත කරන්න පුළුවන්. අපි ඒකට තමයි UPS එක පාවිච්චි කරන්නේ. අපි ඒක ඉස්සරහේ කතා කරමු ළමයි. අපි යමු මේ කොටස් ගැන වැඩිදුර කතා කරන්න. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද ළමයි? මොකද්ද මේ තියෙන්නේ? මොනිටර් එක. මොකද්ද? මොනිටර් එක නොහොත් ඩිස්ප්ලේ එක. එහෙම නැත්නම් අපි සිංහලෙන් කිව්වොත් තිරය, දර්ශකය. අපි මේකෙන් තමයි පරිගණකය කරන සියලුම දේවල් අපි දකින්නේ. එහෙමනේ තමයි. මේ වම් අත පැත්ත පේනවද? සාමාන්‍ය අපි ඔෆිස් එක කාර්යාලයක නිවසක අපි කම්පියුටර් එකක් එහෙම නැත්නම් පරිගණකයක් පාවිච්චි කරනවා නම් දකින්න ලැබෙන තිරය. මේ අපේ දකුණු පැත්තෙන් තියෙන ඒ වගේ තිර දෙකක් එකතු කරලා වැඩි දියුණු කරන ලද තිරයක්. එහෙම නැත්නම් මොනිටර් එකක්. මේක හරියට අපි ශරීරය ගත්තොත් අපේ ඇස් දෙක වගේ. ඒ කියන්නේ අපි දකින්න දේවල් දකින්න පාවිච්චි කරන්නේ. අපි හරි මොනිටර් එක කියන වලට අදහසක් ඉන්නේ නැති කියලා මම හිතනවා. අපි අපේ ඊළඟ කොටසට යමු. ඊළඟ තමයි CPU. එහෙම නැත්නම් System Unit කියලාත් කියනවා. CPU කියන්නේ Central Processing Unit. මධ්‍ය සැකසුම් ඒකකය. ඔයාලා බය වෙන්න එපා ළමයි. අපි මේකේ නෝට් එකක් ඔයාලා ගෲප් එකකට ක්ලාස් එක ඉවරලා දානවා. අතටම ඔයාලට ඒක බලාගෙන සරල ෂෝට් නෝට් එකක් වගේ එකක් හදාගන්න පුළුවන්. ඔයාලා මතක තියාගන්න. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනව නේද? මොකද්ද මේ වම් පැත්තේ තියෙන්නේ? CPU එක. බලන්න මේකේ. මේ වම් පැත්තෙම තියෙන එක පෙට්ටිය වගේ එක. මේ මෙතන පේනවද බටන් එක? ඒකෙන් තමයි අපි මේක පවර් ඔන් කරන්නේ. ක්‍රියාත්මක කරන්න ඔබට බටන් එක. ඊට පස්සේ අපිට උඩින් තියෙනවා තව චූටි බටන් එකක්. ඒක මොකටද පාවිච්චි කරන්නේ? ඒක අපිට පාවිච්චි කළා මෙතන තියෙනවා CD DVD ඔයාලා දැකලා තියෙනව නේද? ඒව ඇතුළත් කරන්නේ මෙන්න මේ කොටසින්. ඔව්. අපිට CPU එකේ අපිට කාර්යාලයෙන් දැක් ගන්න හම්බ වෙන අතුරු මුහුණ තියෙන ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි ඒකේ පිටුපස ගැන බැලුවොත් බලන්න නිකන් පාට දේවල් එක එක කෙවිනි වගේ ගොඩාක් තියෙනවා. අදහසක් තියෙනවද ඒ ගැන ඔයාලට? අපි ඉස්සරහට ඒ දේවල් ගැන කතා කරමු. මෙතන තියෙනවා කරන්ට් එකට හයි කරන කොටස. එහෙම නේද ළමයි? ඊට පස්සේ මේ බලන්න කොටස් ගොඩක් තියෙනවා. අපි කේබල් හයි කරන ඒවා මූසිකය, යතුරු පුවරුව, මයික් එක ඒ හැමදේම අපි හයි කරන්නේ මෙන්න මේ කොටසට. මෙන්න මේ කොටස් හරහා මේ පෝට් එහෙම නැත්නම් කෙවිනි හරහා තමයි අපි බාහිර දේවල් සියලු දේවල් අපේ කම්පියුටර් එකට එහෙම නැත්නම් පරිගණකයට සම්බන්ධ කරන්නේ. ඔයාලට CPU එක කියන අදහසක් ආවද ළමයි? ඊළඟට අපිට දකුණු පැත්තෙන් දාලා ගන්න පුළුවන් බලන්න ලයිට් පත්තු වෙන පාට වගේ එකක්. ඒක අපි වර්තමාන සමාජයේ භාවිතා වෙන ඒ කියන්නේ ඔයාලා ගේම්ස් ගහනවා නම් ෆොටෝ එඩිට් කරනවා නම් ඒ වගේ අදි සුපෝගෝගී වැඩ වලට තමයි කියන්නේ ටික කාර්යක්ෂමතාවය වැඩි දේවල් වලට පාවිච්චි කරන එකක් තමයි ඔයාලට මේ දකුණු පැත්තේ පේන්න තියෙන්නේ. දැන් ළමයි ඔයාලට අදහසක් තියෙනවද මේ කිව්ව දේවල් ගැන? CPU එක මොනිටර් එක ගැන chat එකට මැසේජ් එකක් දාන්න යන්න බලන්න ඔයාලා නොතේරෙන තැනක් තියෙනවා නම්. අපි මේක කම්පියුටර්ස් වලට බය වෙන්න හොඳ නැහැ ළමයි. අපි මේක සරලව නිදහසේ ප්‍රශ්න අහන ගමන් ඉගෙනගෙන යමු. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම අහන්න. ප්‍රශ්න නැද්ද ළමයි? හොඳයිනේ. අපි එහෙනම් අපේ ඊළඟ කොටසට යමු. බලන්න මේ මොකද්ද? මේ දෙක නම් ඔයාලා අනිවාර්යෙන් දැකලා ඇති. කම්පියුටර් එක පාවිච්චි කරනවා නම් කම්පියුටර් එකේ අපි දත්ත ඇතුළත් කරන්න යොදා ගන්න දේවල් දෙකක් තමයි මේ තියෙන්නේ. මොකද්ද? keyboard and mouse. keyboard කියනවා යතුරු පුවරුව. and mouse මූසිකය. මොකද්ද? keyboard යතුරු පුවරුව.
මවුස් මූසිකය. අපි ඉස්සල්ලාම කීබෝඩ් එක ගැන කතා කරලිමුකෝ. ඔයාලා දැන් හිතලා බලන්න ඩොකියුමන්ට් එකක් ටයිප් කරනවා. මොකක් හරි ලිපි ගොනුවක් හදාගන්නවා. ඒකට අවශ්‍ය වචන අකුරු අපි කොහෙන්ද ඇතුළත් කරන්නේ පරිගණකයට? ඒකට තමයි අපි කීබෝඩ් එක පාවිච්චි කරන්නේ. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා නම් වම් අත පැත්තේ තියෙනව නේද? බලන්න හොඳට. මේක පෙට්ටක බලන්න ඒකේ අකුරු තියෙන විදිය. අකුරු තියෙනවා, ඉලක්කම් තියෙනවා, ඊතල තියෙනවා. ගොඩක් දේවල් තියෙනව නේද? මේ හැම එකක්ම අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා. කම්පියුටර් එකක් පාවිච්චි කරනකොට. අපි දත් ඇතුළත් කරන්න ප්‍රධානයෙන් භාවිතා කරන දෙයක් තමයි කීබෝඩ්. එහෙම නැත්නම් යතුරු පුරුව. ඊළඟට දකුණු අත පැත්ත බලන්න. මොකද්ද පේන්නේ තියෙන්නේ ඔයාලට? මූසිකය. එහෙම නැත්නම් මවුස් එක. බලන්න ඒක. ඒකෙත් කොටස් දෙකක් පේනවද මේ? මේ පැත්තේ එකයි මේ පැත්තේ එකයි. පොඩි කොටස් දෙකක් අපි ඒක ඉස්සරහින් කතා කරමු. මේක තමයි අපි විශේෂයෙන් පාවිච්චි වෙන්නේ. අපි දැන් ෆෝන් එකක් ගත්තොත් අපිට ස්ක්‍රීන් එක ටච් කරන්න පුළුවන්. ඔයාලා ඇඟිල්ලෙන් අල්ලලා තමයි මේ දේවල් කරන්නේ. හැබැයි ඔයා උකුළු පරගණකයක් එහෙම නැත්නම් ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් පරගණකය පාවිච්චි කරනකොට අපි කොහොමද මේ දේවල් කරන්නේ? අපිට අවශ්‍ය දේ කරගන්න. ඒකට තමයි මූසිකය පාවිච්චි කරන්නේ. මේ මූසිකය එහා මෙහා කරනකොට මේ ඊතලයේ වගේ එක යනවා. ඒකල් ඒක අවශ්‍ය දේ මත අපි ක්ලික් කරාම ඊමත් එබුවට පස්සේ තමයි අපිට අවශ්‍ය දේ ක්‍රියාත්මක වෙන්නේ. නේද ළමයි? අපි මූසිකය ගැන වැඩියෙන් කතා කරමු ඉස්සරහට. මේ උපාංග එක පිළිබඳ අදහසක් තියෙනවද? හ්ම්. පියම්කෝ අපි ඊළඟ එකට ඔන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරපු මූසිකය. ඒ මූසිකේ කොටස් parts of mouse. බලන්න. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනව නේද ළමයි? මොනවාද? ඔයාලට මම ලකුණු කරලා පෙන්නලා තියෙනවා. දැන් අපේ අත තියාගත්තට පස්සේ අපේ අතේ දකුණු පැත්තේ කොටස. මේ දකුණු පැත්තේ තියෙනවා එක කොටසක්. අපි ඒකට කියන්නේ මෙන්න මේ පැත්ත මේ. මෙන්න මේ සයිඩ් එක. ඒකට මොකද්ද කියන්නේ ළමයි? right click එක. right mouse click එක. මේකෙන් තමයි අපි අවශ්‍ය දේ මත right click කරාට පස්සේ අපිට අවශ්‍ය අතුරු තීරු අනම් මේ දේවල් දෙක ලබා ගන්න මෙතනින්. ඊට පස්සේ අපිට විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි මේක left mouse click එක. මේකෙන් තමයි අපිට අවශ්‍ය දේ ක්ලික් කරගන්න. අපි ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එක මත ඇඟිල්ලෙන් කරනවා වගේ අපිට කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ දේවල් අපි ටච් කරන්නේ මෙන්න මේ left mouse click එකෙන්. දැන් ඊළඟ බලන්න මෙතන තියෙන නේද රවුමක් පොඩි වීල් එකක් වගේ. ඔයාලට පේනවද ළමයි? මැද තියෙන්නේ මේ. ඒක අපිට පාවිච්චි වෙන්නේ ඇයි? ඒකෙන් තමයි අපි දැන් ඔයා හිතන්න Word document එකක් හරි PDF එකක් open කරනවා කතාවක් තියෙනවා. දැන් ඒකේ පහළට ගොඩාක් තියෙනවා. අපි කොහොමද ඒකේ පහළට යන්නේ? අපිට ඕන නම් mouse එක click කරගෙන පහළට යන්නත් පුළුවන්. left mouse එක click කරගෙන අයින් තීරුවේ පහළට යන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි මෙන්න මේ scroll wheel එක. ඒ scroll wheel එක කරකවන්න පුළුවන්. ඒක කරකවුවට පස්සේ අපිට ඒ තිරේ උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඒක ඉතාමත් පහසුයි. ඊළඟට බලන්න මේක තියෙනවා කේබල් එක USB කියලා. ඕක අපි ඉස්සෙල්ලා වාට පෙන්නන්නේ බලන්න. මෙන්න මේක CPU එක. මෙන්න මේ CPU එකේ මේ පිටිපස්සේ පෙන්නන මෙන්න මෙතන කෙවිනි වලට තමයි ඒක සම්බන්ධ කරන්නේ. මෙන්න මේ කේබල් ඔක්කොම කීබෝඩ් එකේ mouse එකේ ඔක්කොම ඒ පිටිපස්සේ තමයි සම්බන්ධ කරන්නේ. ඒකට තමයි විදුලියෙන් ක්‍රියාත්මක වෙන්න මේ දේවල්. බලන්න හොඳ බලන්න ඔයාලා right click එකයි left click එකයි දැන් අඳුර ගන්න පුළුවන්ද? mouse එක අතින් අල්ලගත්තට පස්සේ දකුණු පැත්තේ තියෙන එක right click mouse අපිට වම් පැත්තේ තියෙනවා left mouse click එක. එවෙන් කරන කාර්යයන් පැටලෙන එකක් නැහැ නේද ළමයි? ඔයාලට ප්‍රශ්න තියෙනවනේ chat එකට දාගෙන යන්න ළමයි. මම හිතනවා ඔයාලට mouse එක ගැන අයිඩියා එකක් අදහසක් එන්නේ නැති කියලා. අපි යමු අපේ ඊළඟ කොටසට. මොකද්ද මේ තියෙන්නේ? මම ඔයාලට මුලදී කිව්වේ භාවිතා කරන දෙයක් තියෙනවා මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කියලා. ඒ තියෙන්නේ මේක. මේ තමයි printer එක. නැත්නම් මුද්‍රණ යන්ත්‍රය. මේකේ එක එක ප්‍රමාණයව තියෙනවා. මම ඔයාලට මෙතන පෙන්නලා තියෙන්නේ අපිට මේසේ උඩ තියලා පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක්. අපි මේකෙන් මොනවද කරන්නේ? ෆොටෝකෝපි ගහන්න ගන්නෙ. ඒ දෙක නෙමෙයි. මේකෙන් ඊට අමතරව ගොඩක් දේවල්. දැන් ඔයා හිතන්න කම්පියුටර් එකේ එහෙම නැත්නම් ලැප්ටොප් එකේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් හදනවා කියලා.
දැන් ඔයාලට ඒකේ මුද්‍රණ පිටපතක් ගන්න ඕනේ. ඒ කියන්නේ භෞතික වතින් අල්ලන්න ඒකේ ලියන්න කරන්න පුළුවන් එකක් ගන්න ඕනේ. ඒකට මොකද්ද පාවිච්චි කරන්නේ? ඒකට අපිට මේ print එක use කරන්න පුළුවන්. අපි අදාළ කියවිල්ල document එක laptop එකේ computer එකේ අපි type කරලා හදාගෙන ඊට පස්සේ ඒක අපි සම්බන්ධ කරනවා printer එකට. ඒ print එකෙන් තමයි ඒකලා අපි ඒකේ භෞතික දෙයක් ගන්නෙ. අදහසක් ආව කියලා ආවනේ තමයි ඒ print එක ගැන. ඔයාලා office වල වැඩ කරන කට්ටිය නම් දැකලා ඇති. අනිත් කට්ටියත් social media පාවිච්චි කරනකොට දැකලා ඇති මේ සම්බන්ධ දේවල්. පියම් බලන්න ඊළඟ එකට මොකද්ද? speakers. වැදගත්ම වෙන දෙයක් නේද? දැන් කම්පියුටර් එකේ සද්ද ඇහෙන්නේ. අපි මේ දේවල් මොකෙන්ද කරගන්නේ? ඒකට පිට ස්පීකර්ස් ඕනේ. දැන් ඔයාලා මොබයිල් දුරකථනයක් ටච් ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් හිතලා බලන්න. ඔයාලා වෙනම ස්පීකර්ස් අයින්නවද? නෑ නේද? ඒකේ ෆෝන් එක ඇතුළෙම එනවා අපිට ස්පීකර් එකක්, මයික් එකක් අපිට කතා කරන දේවල් ඇහෙන්න පැහැදිලිව ඇහෙනවා දේවල්. හැබැයි කම්පියුටර් එකක් ගත්තොත් ඒකේ තියෙනවද එහෙම? නෑ. අපි ඒකට බාහිරව සම්බන්ධ කරගන්න ඕනේ අපිට ස්පීකර්ස්. අවශ්‍ය නම් පමණක්. ඒ කියන්නේ ඔයාලා කම්පියුටර් එකෙන් සින්දු අහනවා නම්, ෆිල්ම්ස් බලනවා නම්, ගේම්ස් ගහනවා නම් වගේ තමයි ඔයාලට ස්පීකර්ස් අවශ්‍ය වෙන්නේ. ඒක තමයි මම ඔයාලට මුලදී කිව්වේ. කම්පියුටර් එක අපිට අපේ අවශ්‍යතාවය මත කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන් අවශ්‍ය කොටස් සවි කරන්නත්, අනවශ්‍ය කොටස් ගලවලා අයින් කරන්නත්. ඒක තමයි විශේෂයෙන් වැදගත් වෙන දේ. මේ ඊළඟ ඩිවයිස් එකේ තියෙනවා වෙබ්කැම් and මයික්‍රොෆෝන්. මොකක්ද? වෙබ් කැමරාවයි මයික් එකයි නේද? දැන් ඔයාලා කෝල් ගන්න දැන් ෆෝන් එක ගත්තොත් ඒකේ වෙබ් කැමරාවක් තියෙනවා. මයික්‍රොෆෝන් එක කෝල් ගත්තොත් කතා කරන්න ඒ දේවල් ඇහෙන්න මයික් එක තියෙනවා. හැබැයි කම්පියුටර් එකේම ඒ දේවල් ඉන්නේ නැහැ. අපිට Zoom meeting එකක් තියෙනවා නම් ඒ දේවල් වලට අවශ්‍ය වෙන විදිහට ඔයා Zoom meeting කරන කෙනෙක් නම් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා නම් ඔයාලට කම්පියුටර් එකට මයික්‍රොෆෝන් එක වෙබ්කැම් එක බාහිරව සම්බන්ධ කරගන්න ඕනේ. ඔයා ඒ දේවල් වලට ඔයාට ඒ දේවල් අවශ්‍ය නැති කෙනෙක් නම් ඔයාට ඒ දේවල් සවි කරගන්න ඕනේ නැහැ. ඒක ඉතාලම සරලයි අපිට කම්පියුටර් එක. අපේ අවශ්‍යතාවය මත අපිට ඒක හදාගන්න පුළුවන් ඒක කස්ටමයිස් කරලා. හ්ම්. ඊළඟට තියෙනවා ඔයාලා උඩ කිව්ව වංග තුන ගැන අදහසක් තියෙනවද ළමයි? හ්ම්. මම හිතනවා ඔයාලට අදහසක් එන්නද කියලා. අපි ඊළඟට UPS එක. මේක විශේෂම දෙයක්. හැබැයි මේක හැම පරිගණකයකම භාවිතා වෙන්නේ නැහැ. මේක සමහර ආයතනවල හෝ සමහර ගෙවල් වල විතරයි මේක පාවිච්චි කරන්නේ. මේක UPS එක. මේකෙන් අපි විශේෂම කාර්යය තමයි අල්ස්තරේ ඔයා වැඩ කර කර ඉන්නවා. එතකොට කරන්ට් යනවා. මොකද කරන්නේ? කම්පියුටර් එක එකපාරේ හැම ඕෆ් වෙලා යනවා. ඔයාලා වැදගත් ෆයිල් එකක් හදන ගමන් හිටියොත් ආයේ ඒක ගන්න විදිහක් නැහැ. ඒක ලොකු අපරාධයක් නේද? හැබැයි ඔයා පරිගණකයට කම්පියුටර් එකට මේ වගේ UPS එකක් හයි කරලා තියෙනවා නම් ඔයාලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ UPS එකෙන් අපට අවශ්‍ය විදිහට කරන්ට් එක හදාගන්න පුළුවන්. සහ මේකෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා පරිගණකයට. දැන් විදුලිය විසන්ධි වෙලා එකපාරම ලොකු ධාරාවක් ආවොත් කම්පියුටර් එක පිච්චෙනව නේද? අපිට ඒ දේවල් වලින් වළක්ව ගන්න හැම යොදා ගන්න පුළුවන් UPS එක. මේකෙන් අපිට සාමාන්‍ය විනාඩි 10ක් 15ක් අතර වගේ කාලයක් පරිගණකය ඔෆ් වෙන්න නොදී තියාගන්න පුළුවන් කරන්ට් එක ගියාම. ඔයාලා වැදගත් වැඩක් කර කර හිටියනම් ඔයාලට ඒක සේව් කරලා ඒකෙන් ආයින් වෙලා කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන්න පුළුවන්. ඒකට තමයි UPS එක වැදගත් වෙන්නේ. ඔයාලට මේ මෙච්චර ළමන් කිව්ව කොටස් ගැන අදහසක් ආවද ළමයි? හැමෝම chat එකට මැසේජ් එක දාන්න යන්න බලන්න. ඔයාලට ප්‍රශ්න නැද්ද ළමයි? මේ උපාංග ගැන ඔක්කොම දන්නවද? හ්ම්. හරි එහෙනම් ඔයාලට ඔක්කොම ටික පැහැදිලි වෙන්නේ නැද්ද කියලා මම හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ළමයි. අපි අපේ ඊළඟ වැදගත්ම දෙයට යමු. මොකද්ද? දැන් අපි කම්පියුටර් අපි අපේ ජීවිත අපේ එදිනෙදා පාවිච්චි කරන උපාංග ගැන හඳුනගත්තා නේද? කම්පියුටර් එක, ලැප් එක, ෆෝන් එක, ටැබ්ලට් එක. හරි. ඊට පස්සේ අපි ගියා කම්පියුටර් එක පරිගණකයේ කොටස් හඳුනා ගන්න. හ්ම්. මොනවද? මොනිටර් එක, CPU එක, ස්පීකර්ස්, කීබෝඩ්, මවුස් ඒ දේවල් හඳුනාගත්තනේ.
දැන් ඔක්කොම එකට සම්බන්ධ කරාට පස්සේ අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ ඒක? දැන් පරිගණකයේ ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ කොටස් දෙකකට. දැන් කොහොමද ඒක අපි ඔන් කරගන්නේ? අපි යන්න ඊළඟට බලන්න. මෙන්න තියෙනවා. ස්විච් ඔන්න කම්පියුටර්. කම්පියුටර් එකක් හරියටම ඔන් කරගන්න විදිය. මම ගාව ඔයාලට චූටි ප්‍රසන්ටේෂන් වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. මේක බලලා ඉන්නකො ළමයි. ඔයාලට පේනවද? මෙතන ආපස්සට ගන්නම්කො. මෙන්න ඉස්සල්ලාම අපි ප්ලග් කරා අපේ කම්පියුටර් එකේ CPU එකයි මොනිටර් එකයි දෙකම ප්ලග් එකට ගහලා ස්විච් එක ඔන් කරනවා. මේක හොඳට බලා ගන්න ළමයි. කම්පියුටර් එකක් හරි පිළිවෙලට අපි ඔන් කරගන්න ඕනේ. ප්ලග් එකට ගහලා ස්විච් එක ඔන් කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට කිව්වා අර ඉස්සල්ලා කොටස UPS අපිට කරන්ට් එක ගියාට පස්සේ අත්‍යවශ්‍ය වෙන කොටස. ඒකෙත් power on button එකක් තියෙනවා. අපි ඒකත් power on කරගන්න ඕනේ. අන්න මේ මොකද්ද තියෙන ළමයි? ඔයාලට මම ඉස්සල්ලාම දෙවණියට පෙන්නුවේ UPS sorry ළමයි CPU එක. මේ තියෙන්නේ CPU. මේ අපි ඉස්සලා හම්බුණා UPS එක ඔන් කරා. ඊට පස්සේ අපි යනවා CPU එකට. දැක්කද මෙතන ලයිට් එකක් පත් වුණා. UPS එක ඔන් වුණා කියලා අපිට දැනගන්න පුළුවන්. ලයිට් sorry ළමයි විනාඩියක් ඉන්න. UPS එක ඔන් කරගත්තා. power button එක ඔබලා. ඊට පස්සේ CPU එක. CPU එකෙත් power button එක ඔබලා ඔන් කරගත්තා. හරිද? ඊට පස්සේ මොනිටර් එක ඊට පස්සේ ඔටෝ ඔන් වෙනවා. ඔන්න. ඊට පස්සේ අපිට මේ වගේ තිරයක් බලා ගන්න පුළුවන්. UPS එක ඔන් කරා, CPU එක ඔන් කරා, ඊට පස්සේ මොනිටර් එක ඔන් වුණා. ඊට පස්සේ අපිට Windows එකේ රූපයක් ඇවිල්ලා කැරක් එකකින්. මෙන්න මේ තිරය. මොකද්ද මේකට කියන්නේ? මේක තමයි අපේ ෆෝන් එකේ අපි මතක් කරලා බලන්න. ෆෝන් එක අපි ඔෆ් කරලා ඔන් කරනකොට කොහොමද තියෙන්නේ? පාස්වර්ඩ් එක ගහලා නේද ෆෝන් එක ඇතුළට යන්නේ. ඒ වගේ තමයි මේකත්. කම්පියුටර් එකෙත් ආරක්ෂාවට පාස්වර්ඩ් එකක් දාලා අවශ්‍ය අපිට ඕන ෆෝන් එක අපිට එකපාර එක්කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. අපිට කම්පියුටර් එකේ දෙතුන් දිනකට පාවිච්චි කරන්න පුළුවන්. එයාලට වෙන වෙනම account හදලා එයාලගේ account එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තියෙන මේ වගේ අවස්ථාවක්. මේ තියෙන guest computer කියලා එකක් තියෙනවා. කම්පියුටර් කියලා තව එකක් තියෙනවා. දැන් අපි මේකට සම්බන්ධ වෙමුකෝ බලන්න. දැන් මෙතන අපේ අවශ්‍ය එක තේරුවා සම්බන්ධ වෙනකට. ඊට පස්සේ මෙතන password කියලා තියෙනවා. අපි මේ password එක මෙතන මේ ටයිප් කරලා මෙතනින් මේ ඊතලයේ ඔබනවා. එතකොට නා password ටයිප් කරා අන්න හරි. දැන් මොකද්ද මේ තියෙන්නේ? මේ තමයි user interface එක. මොන නැත්තම් පරිශීලක අතුරු මුහුණද. අපි කරන හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේක ඇතුලේ. නේද ළමයි? බලන්න මෙතන PC තියෙනවා Windows තියෙනවා. අපි අපේ ෆෝන් එකේ අපි ඇප්ස් තියෙන්නේ. ඒ වගේ කම්පියුටර් එකේ අපි පාවිච්චි වෙන්නේ icons. මේ තියෙන්නේ මේ වගේ icons. නේ? මෙතන මේ Windows icon එක ඔබලා ගියාට පස්සේ ඉතුරු තියෙන app ඔක්කොම බලා ගන්න පුළුවන්. මේක තමයි අපි අතුරු මුහුණ. මේක තමයි සියලු වැඩ කටයුතු කරන්නේ. හ්ම්. අපි ඊට පස්සේ කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන විදිය බලමුද ළමයි. දැන් ඔයාලා දන්නවා. දැන් ඔයාලා තියෙන මෙතනින් එහාට මේ ඉන්ටර්ෆේස් එකේ හෙවත් අතුරු මුහුණතේ වැඩ කටයුතු කරගෙන යන්න. දැන් ඔයාලා දන්නවා අප වටපිටාවේ තියෙන උපාංග මොනවද කියලා දන්නවා. ඊට පස්සේ කම්පියුටර් එකක් ගත්තම කම්පියුටරේ පාර්ට්ස් කොටස් මොනවද තියෙන්නේ කියලා දන්නවා. නේද ළමයි? ඊට පස්සේ කම්පියුටර් එක හරියට ඔන් කරගන්න විදිය ඉතාමත් වැදගත්. ඒකත් දැන් ඔයාලා දන්නව නේද ළමයි? හරි. අපි ඊළඟ කොටසට යමුකෝ. කොහොමද අපි හරියටම ෂට් ඩවුන් කරගන්නේ කම්පියුටර් එකක්? ඔන්න තියෙනවා අපි කරන වැඩ කටයුතු ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ අපේ යූසර් ඉන්ටර්ෆේස් එක දැන් පරිශීලක අතුරු මුහුණත ඔයා දැන් ડોකියුමන්ට් එකක් හදලා නම් ඔක්කොම දේවල් කරලා ඕෆ් කරාට පස්සේ ඔන්න ඒ දේවල් වැඩ වලින් අයින් වුණාට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එකට එනවා ආයි ඉස්සල්ලා පෙන්නපු ස්ක්‍රීන් එකට ඊට පස්සේ කොහොමද ෂට් ඩවුන් කරන්නේ කෙලින්ම අර ඉස්සල්ලා පෙන්නපු ස්විච් එකෙන් ඕෆ් කරනවද නෑ කවදාවත් එහෙම කරන්න එපා ළමයි ඔයා පරිගණකයට ඉස්සල්ලාම ආදරය කරන්න ඒක හරියට බලා ගන්න දැන් ඔයාලා එකපාරම එහෙම ඕෆ් කරාට පස්සේ පරිගණක ඇතුළේ තියෙන දේවල් එකපාරම ක්‍රියාවිරහිත වෙලා පිච්චිලා යන්න ඩැමේජ් වෙන්න හානි වෙන්න පුළුවන්. ඒක නිසා අපි කම්පියුටර් එක ෂට් ඩවුන් කරන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල හරිම වැදගත්.
බලමුද අපි ඒක ගැන. දැන් හොඳට බලන්න මොකද්ද කරන්නේ. මෙන්න මෙතන වම් පැත්තේ යටම කෙළවරේ තියෙනවා කොටු හතරක අයිකන් එක. අපි ඒකට කියන්නේ Windows icon. ඒක ඔබනවා. දැන් බලන්න. ඒක එබ්බුවට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඒකේ පහළ බලන්න. ඒකේ වම් අත පැත්තේ පහළම තියෙනවා power කියලා බටන. තියෙනවා file explorer, settings, power, all apps කියලා කොටස් හතරක් තියෙනවා. මෙතන තියෙනවා power කියලා. දැන් මේ power එක ක්ලික් කරාට පස්සේ එතන කොටස් තුනක් තියෙනවා. ඒ මොකද්ද? sleep, shutdown, restart. ඔයාලා මේ shutdown කියන restart කියන එක නම් දැකලා ඇති හොඳටම. ඔයාලා ජම්බුගම දුරකථනයේ mobile phone එක පාවිච්චි කරනකොට අර power button එක ඔබාගෙන ඊට පස්සේ ඔයාලට එනවා power off, restart කියලා. ඉතින් power off කියන එකම සමාන එකක් තමයි shutdown කියන එක. restart එක නම් දෙකේම එක වගේ. එතකොට දුරකථනය off වෙලා on වෙනවා වගේ පරිගණකයත් off වෙලා ආයෙ on වෙනවා. තමයි restart කියන්නේ. මේ sleep කියලා තියෙන එක ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ලොකු කාර්යයක් කර කර ඉන්නවා. නමුත් අපිට මහන්සි. අපි යනවා පොඩි වෙලාවකට එළියේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න. සාමාන්‍යයෙන් පැය දෙක තුනක් පොඩ්ඩක් ඇවිදලා නිදහසේ ඉඳලා ඉන්න. හැබැයි ඔයාලට ක්ලෝස් කරන්න බෑ. මොකද ඔයා වැදගත් වැඩක් කර කර ඉන්නේ. ඒ වගේ වෙලාවට ඔයාලට කම්පියුටර් එක ස්ලීප් වෙන්න දාලා යන්න පුළුවන්. දුරවක් කරන වැඩ ඔක්කොම අයින් වෙලා යන්නේ නැහැ. හැබැයි නමුත් පරිගණකය ෂට් ඩවුන් වෙන්නෙත් නැහැ. ඒකේ හැම ස්ක්‍රීන් එක කළු පාට වෙලා එහෙම තියෙනවා. ඔයාලා ආවට පස්සේ ආයෙ එකපාරක් ක්ලික් කරලා කර කර හිටපු වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ ෂට් ඩවුන් කරන එක ගැන ළමයි. ෂට් ඩවුන් කියන එකට යමුකෝ. දැන් ෂට් ඩවුන් කියන එකට ක්ලික් කරාට පස්සේ ඔන්න බලන්නකො වෙන දේ. දැක්කද? ස්ක්‍රීන් එක දැක්කද? shutting down කියලා කළු පාට වෙලා off වුණා. ඊට පස්සේ මොනිටර් එකයි CPU එකයි ඔටෝ off වෙනවා. ඊට පස්සේ අපි මේ UPS එක අපි අතින් power button එක ඔබලා off කරගන්න ඕනේ. UPS එක power button එක ඔබලා off කරා. ඊට පස්සේ switch එක off කරා. දැන් දන්නව නේද ළමයි හරියටම කම්පියුටර් එක on කරගන්න විදිය shut down කරන විදියයි. ඔයාලා ඊට පස්සේ කම්පියුටර් එක on කරද්දි shut down කරද්දි මේ දේවල් ටික හරියටම පිළිපදින්න ළමයි. දැන් ඔයාලට හොඳටම අයිඩියාවක් ඇති අපි මේ ටිකේ කතා කරපු දේවල් ගැන. නේද? දැන් මෙච්චරලා කරපු දේවල් සම්බන්ධයෙන් ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවනම් අහන්න ළමයි. දැන් ඔයාලට මම අපි වටපිටාවේ පාවිච්චි කරන කම්පියුටර් ඩිවයිසස් ගැන, කම්පියුටර් එකේ පාර්ට්ස්, ඒ දේවල් වලින් මොනවද කරන්නේ? ඊළඟට කම්පියුටර් එක හරියට ඔන් කරන්නේ කොහොමද? කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන්නේ කොහොමද? මේ දේවල්. අපි එතකොට මෙතනින් අපේ ඒ ප්‍රධාන ටික ඉවරයි ළමයි. ඉවරයි කියන්නේ අපි ඉස්සරහට මේ දේවල් නැවත භාවිතා වෙනවා. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න යන්න ළමයි මේ වෙලාවේ. දැන් මම ඔයාලා මෙච්චරලා කියලා දුන්න ඩිවයිසස් ගැන හෝ කම්පියුටර් එකේ පාර්ට්ස් ගැන හෝ අපි ඊළඟට ඔයාලට විශේෂ කොටසක් පටන් ගන්න හදන්නේ. ඔයාලා මේකට බලාපොරොත්තු වෙන්න ආපු කට්ටියක් ඇති වර්ඩ් පිළිබඳව. අපි ඒක පටන් ගන්න හදන්නේ. ඔයාලා ගොඩක් ආසාවෙන් ඉන්න කියලා මම දන්නවා ඒකට. අපි ඊට කලින් මේ ඉගෙනගත්තු දේවල් පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික निराකරණය කරගනිමුකෝ. මං හිතන්නේ ඔයාලා ප්‍රශ්න නැහැ වගේ ළමයි. අපි එහෙනම් අපේ ඊළඟ කොටසට යමුද? ප්‍රශ්න තියෙනවා නම් chat එකට message එකක් දාන්න යන්න ළමයි. ඔයාලට mic unmute කරන්නද?
ඔයාලට අපි මයික් අන්මියුට් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන් යන්න ළමයි. මේ අපි මෙච්චරලා උගන්වපු කොටස සම්බන්ධයෙන් ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් අහන්න පුළුවන් ළමයි. ප්‍රශ්න නෑ නේද ළමයි එහෙනම්? අපි අපේ වර්ඩ් කොටසට යමුද? ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවද ළමයි? වෙනස්. එක්කෙනෙක් ඉල්ලා තියෙනවා අපි පළවෙනිම කියලා දුන්න කොටස ෆොටෝ එකක්. හරි අපි මීටින් එකේ උරුණාට පස්සේ මේ සම්පූර්ණ ස්ලයිඩ් එකම ඔයාලගේ ගෲප් එකට දානවා. ඒකෙන් ඔයාලට නෝට් එකක් හදාගන්න හරි අයිඩියා එකක් ගන්න හරි පුළුවන් ළමයි. වෙන ප්‍රශ්න තියෙනවද ඔයාලට ළමයි? හ්ම්. හරි එහෙනම් අපි අපේ අලුත් කොටසක් පටන් ගමු. අපි ඔයාලට කම්පියුටර් ගැන ලබා දුන්න දැනුම මෙතනින් ඉවර නෑ. අපි ඔයාලට ඉස්සරහදීත් මේක ඉස්සරහට අපි නිතරම මේ දැනට උගන්වපු කොටස් මතක් කරමින් නැවත භාවිතා කරමින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඔයාලට අපි කියලා දුන්න දේවල් නිවසේදීම අත්දැක බලන්න කාර්යාලයේදී කම්පියුටර් පාවිච්චි කරන්න පුළුවන්. වර්ඩ් පටන් ගමු නේද ළමයි? දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවනේ. දැන් මෙතන මැද පේනවද බලන්න ඔයාලට කොටුවක් නිල් පාට. අපි ඉස්සෙල්ලම වර්ඩ් කියන්නේ මොකක්ද කියලා කතා කළෙමුකෝ. මොකක්ද MS Word කියන්නේ? Microsoft Word. දැන් ඔයාලට මෙතන කම්පියුටර් එකක් හෝ ලැප්ටොප් එකක් නැති ළමයි ඉන්නවා නම් ඔයාලා බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. අපි ඔයාලට අවස්ථාවක් දීලා තිනවා. අපි කම්පියුටරේ පාවිච්චි කරනවා වගේම අපිට ෆෝන් එකේ ටැබ් එකේ පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග දෙක තුනක් තියෙනවා. අපි ඒවා ක්‍රියා කරන ආකාරය ඉතාමත් සමානයි. ඒ නිසා ඔයාලට මේ ටික බලාගෙන මේ පාඩම් ඉගෙනගෙන ඒ දේවල් ෆෝන් එකෙන්ම ප්‍රැක්ටිකල් කරලා අත්හදා බලන්න පුළුවන් ළමයි. අපි දැනට මේ හරියද කියලා දෙන්නේ කම්පියුටර් එකේ පාවිච්චි කරන ටික. අපි ඉස්සරහදී ඔයාලට ෆෝන් එකකිනුත් ඒ දේවල් කරන ආකාරය කියලා දෙන්නම්. මොකක්ද MS Word කියන්නේ? දන්න කට්ටිය කියමු බලන්න. ඔයාලට මයික් ඔන් කරන්න පුළුවන් ළමයි. මම ඔයාලට කියනවා අපි දැන් අපිට අවශ්‍ය ලියකියවිලි ඩොකියුමන්ට්ස් ඒ දේවල් හදාගන්න පාවිච්චි කරන එකක් තමයි MS Word කියන්නේ. ඒ කියන්නේ අපි ටයිපින් කරලා අකුරු ලියලා ඒ දේවල් වටේ මේ ෆ්‍රේම් එකක් දාලා අපිට අවශ්‍ය ලියකියවිල්ල ඩොකියුමන්ට්ස් ෆෝම්ස් ඒ දේවල් හදාගන්න පාවිච්චි කරන මෘදුකාංගය තමයි MS Word Microsoft Word කියන්නේ. අපි ඒක ලියකියවිලි එඩිට් කරන්න සේව් කරන්න ඒ දේවල් කරන්න පුළුවන්. අපි ඉස්සර කොහොමද පාවිච්චි කරේ? අපි ඉස්සර ලියකියවිල්ලක් හදනවා නම් පොලයක් පොතක් අරගෙන පෑනක් පැන්සලක් අරගෙන ඒකේ තමයි අපි ලියුම ලියන්නේ. අපිට අවශ්‍ය දේ කරන්නේ. ඊට පස්සේ හැබැයි දැන් වර්තමාන සමාජයේ දේවල් නවීකරණය වෙලා දියුණු වෙලා දැන් අපි කොහොමද පාවිච්චි කරන්නේ? ලියුමක් ලියනවා නම් ඒකට බහුලවම භාවිත කරන එක තමයි MS Word. ඒවත් Microsoft Word. අපි කොහොමද දැන් ඔයාලා කාර්යාලවල වැඩ කරන කට්ටිය ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන එකක්. මොකද ඔයාලට හැමදාම එදිනදා ජීවිතේදී ගොඩක් දේවල් වල භාවිතා වෙනවා මේ MS Word කියන එක. විශේෂයෙන් මේ MS Word කියන එක කොහෙද භාවිතා වෙන්නේ? ඉතින් බලන්න. විශේෂයෙන් වැඩියෙන්ම මේක භාවිතා වෙන්නේ ඔෆිස් වල, කාර්යාලවල. මොකද එයාලා තමයි වැඩියෙන් ලෙටර්ස් ලියුම් හදන්න, රිපෝට්ස්, වාර්තා, දැන් ඔයාලා ටයිම් ටේබල් එකක් ඒ දේවල් හදාගන්න අපි MS Word පාවිච්චි කරනවා. අපි මේ දේවල් හැමදේම ඔයාලට කියලා දෙනවා කොහොමද පාවිච්චි කරන්නේ.
ඒ දේ හැම දෙයක්ම රිපෝට් එකක්, ඩොකියුමන්ට් එකක්, ටයිම් ටේබල් එකක් හදන විදිහ ඔක්කොම පැහැදිලිව සරලව කියලා දෙනවා ළමයි. ඊළඟට ආයෙ කොහෙද මේ දේවල් භාවිතා වෙන්නේ? ස්කූල්ස්, පාසල්වල, විශ්වවිද්‍යාලවල එයාලගේ අසයින්මන්ට් ප්‍රොජෙක්ට්ස් කරන්න නෝට් එකක් ලියන්න අපිට දැන් මෙතන ක්ලාස් කරන කට්ටිය ඉන්නනම් ඔයාලගේ ටියුට් තියෙනවා නම් ටියුට්ස් හදාගන්න විශේෂයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මේ MS Word එක. ඊට පස්සේ නිවසේදී දැන් ඔයාලා කවුරු හරි ජොබ් එකකට ඇප්ලයි කරා ජොබ් එකකට යන්න බලාපොරොත්තු ඉන්නවා. ඔයාලගේ CV එක එහෙම නැත්නම් ජීවදත්ත පත්‍රිකාව කොහොමද? ඉස්සර වගේ කොලයක මේ ෆෝම් එකක් ෆිල් කරලා අපේ ෆොටෝ එකක් අරවලා එහෙමද කරන්නේ? නෑ ළමයි. දැන් ගොඩක් දේවල් තාක්ෂණිකව තමයි සිදු වෙන්නේ. එතකොට එන්නේ CV එකක් හදාගන්න විදිය. දැන් ඔයාලා පෞද්ගලික ලියුමක් ලියනවා නම් පෞද්ගලික ලියුමක් ඉස්කෝලේ නෝට්ස් හදාගන්න ගෙදරදී දැන් ඔයාලගේ ළමයි ඉන්නවා නම් එයාලට පාඩම් කරන්න ටයිම් ටේබල් එක හදලා දෙන්න එයාලට නෝට්ස් හදලා දෙන්න ගොඩක් දේවල්ට පාවිච්චි කරන්න පුළුවන් MS Word එක. දැන් ඔයාලට අයිඩියා එකක් එන්න නේද MS Word කියන්නේ මොකක්ද කියලා. අපි Word එක හොයාගන්න විදිය ඕපන් කරන විදිය බලමුද? දැන් ඔයාලට පේනවද මගේ මවුස් ස්ක්‍රීන් එක ඊතලයක් පේනව නේද? ඒ ඊතලේ අරගෙන යන්න ළමයි මෙතන මේ බලන්න මෙතන කොටුවක් වගේ එකක් පේනවා Windows icon එක. ඊට මෙහා පැත්තේ පේන ළමයි search කියලා එකක් තියෙනවා. සොයන්න කියලා. අපි ඒක search කරගන්න ඕනේ Word කියලා. මගේ ස්ක්‍රීන් එක පේනවද ඔයාලට? මෙතන යට අපි Word කියලා ටයිප් කරාට පස්සේ මොකක්ද ආවේ? බලන්න. 아무තු ස්ක්‍රීන් එකක් ඇවිල්ලා ඒකේ Word කියලා ඇවිල්ලා ඉදල් තියෙනවද? ඔයාලට මෙතන Word කියලා ලොකුවටම Word app කියලා තියෙනවා. දැන් මෙතන open කියලා app පේනවද? ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. අපි මොන ක්ලික් එකද ඔබන්න ඕනේ? මතක් කරලා කියන්න බලන්න අපි අර mouse එකේ parts වල කියලා දුන්නේ right click එකයි left click එකයි දෙකක් තියෙනවා. අපි මෙතනදී පාවිච්චි කරන්නේ මොන click එකද? මොකෙන්ද click කරන්නේ? ළමයි අපි මෙතනදී මේ open කියන එක මත left click එක එකපාරක් ඔබා ගන්නවා. තේරුණාද ළමයි? දැන් බලන්න මොකක්ද උනේ කියලා. අපි Word එක open වුණා. අපි දැන් ඉන්නේ Word එක ඇතුලේ ළමයි. මේ ටික ඔයාලට තේරෙනවද ළමයි? අපි Word එක හොයාගන්න විදිය, Word එක open කරන විදිය ඔයාලට තේරෙනවද ළමයි? ඔයාලට ප්‍රශ්න නැහැ මම හිතනවා ඔයාලට එකින් එක තේරෙන්නේ නැති කියලා. ඔයාලට තේරෙන්නේ නැද්ද කියලා නම් ආය අහන්න ළමයි මම ඔයාලට මේ දේවල් කියලා දෙනවා. දැන් ආයෙත් හොඳට බලාගන්න මෙතන ගොඩක් කට්ටිය ඉන්නේ පරිගණක දැනුම අඩු දැනුම ලබාගෙන යන කට්ටියනේ. අපි ඔයාලට ඒක නිසා මුල සිට සරලව කියලා දෙනවා. ආයෙත් හොඳට බලාගන්න මගේ ස්ක්‍රීන් එක දිහා. මේ මවුස් එකේ තලයේ කියනවා අපි මේක අරගෙන ගිහිල්ලා මෙතන සර්ච් කියන එක මත එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ එන එකේ අපි ටයිප් කරනවා Word. ඊට පස්සේ අපිට එනවා මේ වගේ ස්ක්‍රීන් එකක්. මේකේ මේ Word කියලා තියෙනවා. ඒක යට open කියලා තියෙනවා. ඒක මත එකපාරක් ක්ලික් කරගන්න ළමයි. left click එකෙන් එකපාරක් ක්ලික් කරගන්න. දැන් බලන්න අපිට Word app එක open වුණා. දැන් බලන්න මෙතන ගොඩාක් දේවල් පේන්න තියෙනව නේද? මෙතන ඉස්සෙල්ලාම තියෙනවා blank document කියලා. ඊළඟට බලන්න තව welcome to Word single spaces ස්නැප්ෂොට් කැලෙන්ඩර් මේ අනිත් දේවල් ඔක්කොටම අපි කියන්නේ ටෙම්ප්ලේට් කියලා. ඒ කියන්නේ මේ දේවල් භාගයට හදලා තියෙන්නේ අපිට අවශ්‍ය දත්ත ටික විතරක් ඇතුළත් කරලා තියෙන්නේ. the blank document එක කියන්නේ මේක හිස් කොලයක් වගේ. දැන් අපි හිතන්න දැන් ඔයාලා සුදු මුකුත් නැති A4 කොලයක් ගන්නවා. ඒක තමයි මේ blank document එක කියන්නේ. දැන් ඔයාලා ඔෆිස් එකට ගිහින් ගන්නවා ඇප්ලිකේෂන් එකක්. මොකක් හරි පුරවන්න ඇප්ලිකේෂන් එකක් ගන්නවා. ඒක තමයි මේ ටෙම්ප්ලේට් එක වගේ එක. ඒ ඇප්ලිකේෂන් එකේ අදාළ තොරතුරු ප්‍රශ්න ටික තියෙනවා. අපි ඒක අවශ්‍ය දේවල් ටික විතර ලියන්නේ. භාගයක් එකේ කරලා තියෙන්නේ. ඒ වගේ තමයි මේ ටෙම්ප්ලේට් කියන්නේ. භාගයට හදලා තියෙන්නේ. අපේ කාර්යය මත අවශ්‍යතාවය මත ඒ දේවල් තෝරගන්න පුළුවන්. බ්ලැන්ක් ඩොකියුමන්ට් එක කියන්නේ අපි ගන්න සුදු හිස් A4 කොලයක් වගේ එකක්. ඒකෙදි ඔයාලට මුලින් ඉඳන් තමයි වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. තේරුණාද ළමයි? බ්ලැන්ක් ඩොකියුමන්ට් එකේ ටෙම්ප්ලේට් එකේ වෙනස. දැන් ඊට පස්සේ අපි Word blank document එක මත එකපාරක් බලමු. ඔයාලා ස්ක්‍රීන් එකේ පේනවද මොකක්ද උනේ? දැන් ලස්සන සුදු පාට ස්ක්‍රීන් එකක් ආවා.
බලන්න උඩ ලියපු දේවල් ටිකක් තියෙනවා පහළ සුදු පාට ටිකක් තියෙනවා. හරි දැන් ඉස්සෙල්ලා මට කියන්න බලන්න දැන් කොහොමද වර්ඩ් එක හොයාගන්න තැන ඉඳන් වර්ඩ් එක ඕපන් වෙන්න තරක දැන් ඔයාලට තේරෙනවද කියලා කියන්න බලන්න. තේරුණා කියලා දාලා තියෙනවා. කවුරු හරි තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවද? ආයි කියන්න ඕනිද? තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ලැජ්ජ වෙන්න බය වෙන්න එපා. අපි හැමෝම ගොඩක් හැමෝම ඇවිල්ලා තියෙන්නේ ඉගෙන ගන්න. ඒ නිසා ඔයාලා නොතේරුණු තැනක් තියෙනවනම් ආයි අහන්න මම කියලා දෙනවා ඔයාලට. බය වෙන්න එපා. සර් නැවතත් ඒ ටිකම බය කියන්න. වෙන්න එපා. අපි නිදාස්සේ රිලැක්ස් එකකින් ඉගෙන ගමු. සර් නැවතත් ඒ ඩිංගම කියලා දෙන්න. ඔයාලට කොයි ටිකද දැනගන්න ඕනේ? වර්ඩ් එක සර් දැන් ඕපන් කරන තැන ඉඳන්ද? බැංක් ඩොකියුමන්ට්ස් කියන තැන කිව්වේ මට පැහැදිලි නැහැ කියන්න පුළුවන්. සුදු කොලයක් අපිට කිව්වේ අපිට ලියුමක් ලියා ගන්න ඕන නම් මේ සුදු කොලය කියලා තියෙන්නේ මේ මෙතෙන්ට යන්න ඕන කියලා කිව්වා. හරි. ෆෑන් මම එඩිට් කියලා ඩොකියුමන්ට්ස් දෙන්නම් ඔයාලට. කියලා කිව්වා. හරි. මම ඉන්න එඩිට් කියලා දෙන්නම් ඔයාලට. අපි දැන් මේක ක්ලෝස් කරගමු. හරි. දැන් ඔයාලට ස්ක්‍රීන් එක පේනවනේ මගේ. අපි මෙතන සර්ච් කියන එකේ word කියලා ටයිප් කරගත්තා. ඒක මෙතනට ආවා. දැන් මේ ටික ඔයාලට තේරෙනවානේ. දැන් මෙතන open කියන එක මත ඔබලා හරි. අන්න හරි. දැන් අපිට සුදු ස්ක්‍රීන් එකක් ගොඩක් දේවල් තියෙන ස්ක්‍රීන් එකක් ආවනේ. දැන් බලන්න මෙතන blank document කියලා එකක් තියෙනවා. ආයේ තව එක දේවල් ලියපු තව කොළ ගොඩක් තියෙනවා. දැන් ඔයාලට මම උදාහරණ වශයෙන් කියවනේ මේ blank document එක කියන්නේ අපි පාවිච්චි කරන සුදු හිස් A4 කොලයක් වගේ එකක්. අනිත් දේවල් අපි ඔෆිස් එකකින් ගන්න ඇප්ලිකේෂන් එකක් වගේ එකක්. ඒ කියන්නේ බාගෙට ඒකේ දේවල් කරලා තියෙන්නේ. අපි ඉතුරු දේවල් ටික කරගෙන යන්න තියෙන්නේ. දැන් අපි අලුතෙන් දෙයක් පටන් ගන්න නිසා අපිට අවශ්‍ය වෙන්නේ blank document එකක්. එහෙම නැත්නම් හිස් කොලයක්. නේ? එතකොට මේ blank document කියන එක උඩට ගිහිල්ලා මූසිකේ අරන් ගිහිල්ලා ඊතලේ අරන් ගිහිල්ලා එකපාරක් ඒක මත ඔබා ගන්න. එතකොට තමයි මෙන්න මේ ස්ක්‍රීන් එක එන්නේ. තේරුණාද? ඒක තේරුණා පැහැදිලි. සර්. ආ. ඒ වගේ මේ අනිත් කට්ටියත් ප්‍රශ්න තියෙනවා නම් මයික් ඔන් කරලා කතා කරන ළමයි බය වෙන්න එපා ඔයාලා. අපි එකින් එක හිංසරේ කරගෙන යන ඔයාලට මේ කියන අදහසක් ආවනේ. දැන් බලන්න මේකේ පහළ තියෙනවා සුදු A4 කොලයක් වගේ කොටසක්. මෙතන ස්ක්‍රීන් එක පේනවනේ වගේ. දැන් බලන්න උඩ දේවල් ගොඩාක් තියෙනවා. මොනවද තියෙන්නේ? ෆයිල්, හෝම්, ඉන්සර්ට්, ඩිසයින් එක එක ඉංග්‍රීසි වචන ගොඩක් එක රූප තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒකල්ල ඊට පහළින් තියෙනවා සුදු A4 කොලයක් වගේ එකක්. මේක තමයි අපි වැඩ කරන තලය. මේකමත් තමයි අපි අපේ දේවල් ටයිප් කරන්නේ, දේවල් හදන්නේ, ඔක්කොම කරන්නේ මේක උඩ. දැන් බලන්න මේකේ උඩ තියෙන ටික මොනවද? දැන් ඔයාලට උඩ පේන්න තියෙනවා නම් බලන්න මෙතන එක තීරු ගොඩාක් තියෙනවා. ඔයාලට මෙතන පේනවද මේ ටික? මම එක තැනක් කොටු කරලා තියෙනවා. මේ රතු පාටින් දාන්න. බලන්න ළමයි මෙතන මේකට තමයි කියන්නේ quick access toolbar. අපිට මෙතන කරන්න ඕන දේවල් කියන්නේ සිංහල වචන භාවිතා වෙනවා නම් අඩුයි. මම එතනින් කරන කාර්ය මේ සරලව පැහැදිලි කරලා දෙන්නම්. අපි මෙතන අපිට අවශ්‍ය කරන ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. මෙතන save button එක. ඒ කියන්නේ ඔයාලට මම save as save වගේ වෙනස ෆයිල් එකක් document එක save කරන විදිහ ඒක ඉස්සරහින් ඉන්ස්ටාල් කියනවා. කලබල වෙන්න තියෙන ළමයි. දැන් මෙතන ඔයාලා මේකට අපි කියන්නේ quick access toolbar කියලා. ඊට පස්සේ බලන්න මෙතන ඔය ටික. මෙතන home එකේ නම් පටන් අරගෙන බලන්න මෙන්න මේ ටික මොකක්ද තියෙන්නේ.
හෝම් තියෙනවා, ඉන්සර්ට් තියෙනවා, ඩිසයින් කියලා එකක් තියෙනවා, ලේඅවුට්, ප්‍රෙෆරන්සස්, රිවිව්, view මේවා ගොඩාක් දේවල් තියෙනවා. මේකෙන් තියෙන දේවල් වලින් තමයි අපි මෙන්න මෙන්න මේවා මත ක්ලික් කරන් බලන්න එක එක ටැබ් ඕපන් වෙනව නේද? මේ බලන්න ගොඩක් දේවල් ඕපන් වෙනවා. ඒ දේවල් තමයි අපි ඩොකියුමන්ට් එකක් හදනකොට හැම දෙයකටම පාවිච්චි කරන්නේ වැඩියෙන් පාවිච්චි කරන්නේ මෙන්න මේ උඩ තියෙන කොටස. අපි ඒකට කියන්නේ රිබන් එක කියලා. මොකද්ද ළමයි? රිබන්. මේ උඩම තියෙන එකට අපි කියනවා quick access toolbar. ඊළඟ මෙතන තියෙන එකට අපි කියනවා රිබන් එක. ඊට පස්සේ ආයි බලන්න ළමයි. මෙන්න මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙනවා document 1 ඉරක් word කියලා. අපි මේකට කියන්නේ title එක. අපි දැන් document එකක් හදනකොට අපේ document එකේ නම පෙන්වන්නේ මෙතන. දැන් මෙතන මම ඔයාලට තාම නමක් දුන්නේ නැහැ document එකට. ඉතින් කෙලින්ම word එක open කරගත්තා. එතකොට අපිට දැනට වැටලා තියෙන්නේ document 1 ඉරක් word කියලා. මේක තමයි title එක. අපේ document එකේ නම. අපිට මේක වෙනස් කරගන්න පුළුවන්. අපේ හදන දේ අනුව අපි රචනාවක් ලියනවා නම් ඒ රචනාවේ මාතෘකාව දාලා හරි ලියුමක් හදනවා නම් ඒ අවශ්‍ය විදියට අපිට නම වෙනස් කරලා හදාගන්න පුළුවන් එතන. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන මේ තව පොඩි කොටස් ගොඩක් තියෙනවා. මේ පේනවද ළමයි? කොටස් ගොඩාක් තියෙනවා. ඒවට කියන්නේ අපි group of ribbon කියලා. මේ ribbon එකේ තියෙන කොටස් ටික දැක්කද? මේ home insert බලන්න insert කියන එකේ ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. දැක්කද? අර පහළ තිබ්බ ටික වෙනස් වුණා. මේ අපි දැන් මේ home එකේ බුවට පස්සේ home එකට අදාළ කොටස් ටික තමයි අපි මෙතන පෙන්වන්නේ. මෙන්න මේ කොටු ඇතුලේ මම ඔයාලට ලකුණු කරලා තියෙන්නේ. ඒ දේවල් තමයි home කියන ribbon එකට අදාළව පෙන්වන group of ribbon. රිබන් ගෲප් එකක්. ඒ අදාළ රිබන් එකට දාලා. දැන් මේ අපි ඉතින් ඩිසයින් කියන බුවට පස්සේ එන්නේ වෙනස්ම ටිකක්. මේ පහළ තියෙන කොටස් ටික අයිති වෙන්නේ ඩිසයින් කියන එකේ රිබන් එකේ කොටස් වලට. layout, references බලන්න. ඒ දේවල් ඔක්කොම ටික අපි ඉන්නේ මේ හැමදේම අපි ඉස්සරහට කතා කරන ක්ලාස් එකේදී. දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවද මේ ටික දැනට කරපු ටික ගැන? ඔව් සර්. හොඳයි. අපි යන් ගොන් ඉන්සරේ. ඊළඟ බලන්න පහළ මේ මෙන්න මෙතන මොකක්ද ඔයාලට පේන්නේ? දකුණ ලකුණක් ඍණ ලකුණක් එක්ක එහා මෙහා කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි අපි කරන්නේ. ඒකෙන් තමයි අපි zoom control කරන්නේ. අපිට මේ බලන්න ධන ලකුණේ වල මොකක්ද වෙන්නේ කියලා. දැක්කද? කොලේ ලොකු වෙනවා. දැන් මේ ඍණ ලකුණේ කොට පස්සේ මොකක්ද වෙන්නේ? දැක්කද? කොලේ පොඩි වෙනවා. අපිට අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයට අපිට පේන විදිය කොලේ ප්‍රමාණය නෙමෙයි අපිට පේන විදිය සකස් කරගන්න පුළුවන්. මේක අපිට zoom එක වැඩි කරන්න පුළුවන් ලොකු වෙලා පේන්න. අපිට මේකේ බුවට පස්සේ zoom එක අඩු වෙනවා. අපිට දැක්කද මේ මුළු කොලේම උනත් පේන විදිහට හදාගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ zoom control එක කියලා. තේරුණාද ළමයි? ඊළඟට දැන් බලන්න. මේ පැත්තේ මොකක්ද තියෙන්නේ? මේ දැන් ඉන්නු මේක ඔන්න දැන් අපි ගොඩක් මේක zoom කරනවා. දැන් ගොඩක් zoom කරනවා. දැන් බලන්න අපිට මුළු කොලේ එහාට මෙහාට යන්න ඕන නම් කොහොමද කරන්නේ? අපිට අර මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්න මතකද mouse එකේ මැද කොටසක් තියෙනවා කියලා. scroll wheel එක අන්නේ රවුම කරකවලා මේ බලන්න. උඩට පහළට යන්න පුළුවන්. පේනවද ළමයි? අන්න ඒ වගේ. තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ අයිනේ තීරුවක් තියෙනවා පේනවද? මෙන්න මේ අයිනේ මේ. මේ අයිනේ තීරුවක් තියෙනවා. බලන්න මේ සුදු පාට තීරුවක් උඩ පහළ යනවා. අපිට ඒක මවුස් එකේ අර මැද රවුම කරකවලා යවන්න පුළුවන්. නැත්නම් අපිට මවුස් එක ඒක මත එකපාරක් left click කරලා තද කරගෙන ඉඳලා උඩට පහළට අරන් යන්න පුළුවන්. දැක්කද ළමයි? තිරේ උඩ පහළට යනවා. ඒකට අපි කියන්නේ මොකද්ද? scroll bar එක. මොකද්ද? scroll bar එක. අපිට මම ඔයාලට group එකට පස්සේ දානවා මේ දේවල් ඔක්කොම තියෙන මේ දේවල් මේ කොටස් ඔක්කොම නම් කරපු group සලහන group එකට දානවා ළමයි. දැනට අමතක වුණොත් ඒ ගැන වැඩි හිතන්න එපා. පුළුවන් තරම් මතක තියාගන්න බලන්න. අපි මේවා අපි ඉස්සරහට නැවත කිකිය මතක් කරනවා. මේකේ කතා කරන දේවල් තව ගොඩාක් තියෙනවා. ඔයාලට අපි සරල විදිහට මේක කරගෙන යන නිසා
අපි මෙතනින් නම් මේ ස්ක්‍රීන් එකේ අපිට පේන්න තියෙන දේවල් ටික අපි මෙතනින් නවත්තුමු. බලන්න මේ ඉන්සර්ට් ගියොත් මේක ඇතුලේ තියෙන දේවල් ගොඩායි මේ බලන්න. අද පළවෙනි දවසේ ළමයි ඔයාලා ඉතුරු ක්ලාස් එකේ ඉතුරු දවස්වල ඔක්කොම මේ දේවල් ටික කතා කරලා ඩොකියුමන්ට් එකක් හදලා මේ දේවල් ටික කරනවා. දැන් ඔයාලට මම මෙච්චරලා කියලා දුන්න දේවල් ටික අයිඩියා එකක් ආවද මේ quick access toolbar ribbon එක මේ ribbon groups ඔව් zoom සර්. zoom in zoom out කරන එක මෙතන තව චූටි චූටි කොටස් ගොඩක් තියෙනවා බලන්න මේ කොටස් තියෙනවා මේ scroll bar එක අපි ඉතුරු දේවල් ඔයාලට අමතක වෙන්න දෙන්නේ නැහැ ඉස්සරහට නිතරම වගේ කතා කරනවා ළමයි දැන් ඔයාලා මතක් කරලා බලන්න මේ කොටස් ටික ඔයාලට පුළුවන්ද කියලා දැන් ඔන්න අපිට අපේ ස්ක්‍රීන් එක පේන්න තියෙනවා ඔන්න දැන් A4 කොලයක් වගේ පැහැදිලි ලස්සන ස්ක්‍රීන් එකක් පේන්න තියෙනවා දැන් අපි ඉස්සල්ලාම දැන් ඔන්න අපේ සුදු ස්ක්‍රීන් එක හරි දැන් ඔයාලා කරන්න හදන්නේ දැන් වැඩ කරන්න පටන් ගන්න හදන්නේ අපි ලියුමක් ලියන්න පටන් ගන්න හදන්නේ දැන් ලියුමක් නේ අපි රචනාවක් පටන් ගමු හරි රචනාවකින් පටන් ගමු දැන් ඔයාලා ශ්‍රී ලංකාව ගැන රචනාවක් ලියනවා දැන් මොකද කරන්නේ ඉස්සල්ලාම කෙලිම මාතෘකාව ලියලා කෙලිම මෙහෙම ලියාන යන ශ්‍රී ලංකාව ගැන නෑ කරන්නේ අපි ඉස්සල්ලාම මේ ડોකියුමන්ට් එක සේව් කරගන්න ඕනේ නමක් දීලා තේරුණාද හරි අපි ඒක කරමු විදිහ බලමුකෝ ඔයාලා මෙතන ස්ක්‍රීන් එකේ වම් පැත්තේ උඩම පේනද ෆයිල් කියලා එක ෆයිල් ඒ ෆයිල් කියන එක මත එකපාරක් ක්ලික් කරගන්න මෙන්න මේ වගේ දැන් බලන්න ඒ පැත්තේ අයිනේ මොනවද පේන්න තියෙන්නේ මෙතන තියෙන info new open save as අන්න ඒකෙන් මෙතන save as කියලා එකක් තියෙනවා පේනවද ළමයි මේ save as කියන එක මත එකපාරක් ක්ලික් කරගන්න ඊට පස්සේ මොකක්ද දෙන්නේ බලන්න මෙතන ෆයිල් එක දෙනවා දැන් අපි මේක save කරන තැන තෝරන්න ඕනේ දැන් මම මේක save කරන්න හිතන් ඉන්නේ desktop එකේ මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නපු එක තියෙන්නේ අපේ අර අතුරු මුහුණද ඒකම තමයි save කරන්නේ එතකොට මෙතන this piece අපි ඉස්සර browse එක මත එකපාරක් ක්ලික් කරා ඊට පස්සේ මෙතන desktop කියන එක ක්ලික් කරනවා දැන් තමයි තන හොයාගන්න විදිය මම මේක save කරන්නේ desktop එකේ නිසා desktop කියන එක මේ අපි මේ තීරුවෙන් තෝරගන්න ඕනේ අපි බලා ගන්න file කියන එකට ගියා save as කියන එකට ගියා browse කියන එකට ගියා අපිට අවශ්‍ය තැන තෝරනවා දැන් මේ එක තැන් ගොඩක් තියෙනවා මම මේක save කරගන්නේ desktop එකේ ඒක නිසා මම desktop එක තෝරලා මේක කරනවා දැන් අපි තැන සිලෙක්ට් කරාට පස්සේ බලන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවනේ දැන් ඊට පස්සේ මෙතන බලන්න මෙතන අපිට ෆයිල් නේම් එකක් තියෙනවා මෙතන save as type කියලා එකක් තියෙනවා අපි මෙතන ෆයිල් නේම් එකට දෙන්න ඕනේ අපි හදන ෆයිල් එකේ නම දැන් ඔයාලා හිතන්න දැන් ඉස්සෙල්ලා මට ඔයාලා කියන්න බලන්න ඇයි අපි ෆයිල් එක සේව් කරගන්නේ ෆයිල් එක සේව් කරගන්න ඕනේ ඇයි දැන් හිතලා බලන්න දැන් ඔයාලා වැඩ කරලා අපිට ඒක ආයි ඉස්සරහට ඕනිනවනේ අපි දැන් කරන්නේ ඉස්සරහටත් ඒක යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ දැන් අපි ඒක සේව් කරන්න તો ක්ලෝස් කරලා දැන් අපි අදපුගේ වැඩක් තියනවද නෑනේ ඒක නිසා තමයි අපි ෆයිල් එක සේව් කරගන්න අනාගතයේදී ප්‍රයෝජනට ගන්න අපි හදන එකට හරියට නමක් දුන්නේ නැත්නම් අපි කොහොමද අඳුරගන්නේ නේද අපි නිකන් ඔහේ අපිට හිතන නමක් දීලා එනවා දැන් අපිට හදිස්සියක් වෙලා ඒ කලින් හදපු ડોකියුමන්ට් එක ඕනේ වෙනවා අපි කොහොමද හොයාගන්නේ අපිට මොකක්ද දුන්න නම මතක නැහැ අපි ඒක නිසා ડોකියුමන්ට් එකකට නමක් දෙනකොට අපි හදන ડોකියුමන්ට් එකට ගැළපෙන අර්ථයක් තියෙන විදියට දෙන්න ඕනේ නේද ළමයි දැන් ඒක නිසා මම ඔයාලට ඉස්සෙල්ලම පටන් ගන්න අපි ශ්‍රී ලංකාව ගැන රචනාවක් ලියමු දැන් මම ශ්‍රී ලංකාව ගැන ලියන්නේ ඒක නිසා එතන ගත්තා මෙතන නිල් පාටින් මෙතන අපි නමක් දෙනවා ශ්‍රී ලංකා කියලා ශ්‍රී ලංකා කියලා නම දීලා මෙතන බලන්න අවසානයේ මොකක්ද තියෙන්නේ නම දීලා තිතකුයි DOCX අපි Word document එකක් අවසානයේ සේව් කරන්නේ එහෙම කොහොමද අවසානයේදී DOCX කියලා තියෙන්න ඕනේ
සමහර කට්ටියගේ පෙන්වන්න නැතුව ඇති. ඒක එක්ස්ටෙන්ෂන් කියලා එකක් තියෙනවා. ඒක ඔෆ් කරලා. ඒක ගැන වැඩි හිතන්න එපා. කොහොමත් අපි Word ෆයිල් එකක් සේව් වෙනකොට කොහොමත් ඒ docs කියන එක අවසානයේ ඔටෝ ඉබේම එනවා. දැන් ඔයාලට මම මේක පේන්න හදාගත්තේ. දැන් ඔයාලට අනිවාර්යෙන් දැනගන්න ඕනේ Word ෆයිල් එකක් සේව් වෙන්නේ මොන විදිහටද කියලා. නම දුන්නා. නමේ අවසානයේ docs DOCX කියලා. ඊට පස්සේ මෙතන save type as එක ඔටෝම Word document එකක් තමයි save වෙන්නේ. ඒක මුකුත් කරන්න එපා, වෙනස් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ අපි මෙතන save කියන එක දෙනවා. දැන් ඔන්න බලන්න මගේ ස්ක්‍රීන් එක ඊට පස්සේ ඔයාලට පේනවද? මයික් ඔන් වෙලා තියෙනවා කාගෙරේ මයික් එක ඔෆ් කරගන්න ළමයි. ඔයාලට කියලා දුන්න ටික පැහැදිලිද? ෆයිල් එකක් සේව් කරගන්න විදිය. දැන් බලන්න මෙතන උඩ ටයිටල් එක මම කිව්ව එක කොහොමද තියෙන්නේ කියලා. දැන් බලන්න. දැන් අපි ඉස්සල්ලාම තිබ්බේ document 1 ඉරක් word කියලා. දැන් කොහොමද තියෙන්නේ බලන්න. දැන් තියෙන්නේ ශ්‍රී ලංකා.docx. තේරුණාද ළමයි? ෆයිල් එක සේව් කරගන්න විදිය. දැන් අපි ආයෙත් ඒක කරපු ටික මුලින් ඉඳන් බලමුකෝ. Word එක කොහොමද ඕපන් කරගත්තේ කියන තැන ඉඳන්. පහළ මෙතන search bar එකට ගියා. Word කියලා search කරා. open කියන එක මත එකපාරක් ක්ලික් කරා. ඊට පස්සේ blank document එකකට ගියා. මත බාගත්තා. ඊට පස්සේ අපිට එනවා මේක. මේ ස්ක්‍රීන් එක එනවා. එතකොට මෙතන තියෙන්නේ document කියලා. නේද ළමයි? document අපි ඉස්සෙල්ලම ෆයිල් එකක් හදන්න කලින් document එක ලියන්න කලින් අපි කරන එක save කරන් ඉන්න ඕනේ. ඒක නිසා අපි කොහොමද save කරගන්නේ? මෙතන වම් පැත්තේ කෙළවරේ උඩ තියෙනවා save කියලා. ඒක මත එකපාරක් ක්ලික් කරගන්නවා. එතකොට අපිට එනවා මේ වගේ ස්ක්‍රීන් එකක්. ඊට පස්සේ මේක browse කියන තැනට ගියා. අපි මේක save කරන තැන තේරුවා desktop එක. ඊට පස්සේ file name එකක් දෙන්න ඕනේ. මම ඒකත් දෙන්නම්. ශ්‍රී ලංකා 1 කියලා. දැන් ඊට පස්සේ ඔයා මෙතන save as sorry ළමයි එතන වැරදුනා චුට්ටක් open කියන එක ඉඳලා තිබ්බේ. මෙතන save as කියන එක එබුවා. browse කියන එකට ගියා. මෙතන නම දුන්නා. වත් දෙන්නේ දැන් ආයේ ශ්‍රී ලංකා එකම නම දෙපාරක් දෙන්න බැරි නිසා මම මේක එක තියලා දාගන්නවා. දැන් ඊට පස්සේ save කියන එක දුන්නා. ඔන්න බලන්න දැන් උඩ නම් මොකක්ද තියෙන්නේ title එක. title එක වෙනස් වෙලා තියෙනවා ශ්‍රී ලංකා 1.docx කියලා. මේක තමයි අපි හදන මේ අපි ලියන රචනාවේ document එකේ නම තමයි මේක. දැන් තේරෙනවද ළමයි මේකේ නමක් වෙනස් කරලා save කරගන්න විදිය අපි ඉස්සෙල්ලාම ලියන්න කලින්? තේරෙනවද ළමයි? ඔයාලා නොතේරිච්ච තැනක් තියෙනවා නම් අහන්න බලන්න. මේ දේවල් ඔයාලා අද තේරුන්නේ තේරුම් ගන්න කොහොම හරි බලන්න. ඒත් ඔයාලට මේ දේවල් අපි අමතක වෙන්න දෙන්නේ නැහැ. මොකද අපි මාසයක් පුරාට අපි Word කතා ගන්නවා. එතකොට Word document එකක් open කරන විදියේ ඉඳන් ඒක ෆයිල් එක save කරන විදිය අපි නිතර ක්ලාස් එකේ පුරාවටම දිගට මේ දේ භාවිතා වෙනවා ළමයි. නිසා ඔයාලට අදම ලොකුවට මතක නැහැ කියලා දුක් වෙන්න බැටරිය බය දැම්ම මොකද්ද? ආයි කියන්න පුළුවන්ද? කොහොමද මයික් ඔන් වෙලාද කාගේ හරි? ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා අහන්න, නැත්නම් නිකන් මයික් ඔන් කරන්න එපා, මියුට් කරලා තියාගන්න. ක්ලාස් එකට ඩිස්ටර්බ් වෙනවා ළමයි. ප්‍රියන්ත කියන මහත්මයාගේ මයික් එක ඔෆ් ඕන් වෙලා. අපි ප්‍රශ්න මොන හරි තියෙනවද මම මෙච්චරලා ඔයාලට කියලා දුන්න දේවල් සම්බන්ධයෙන් නොතේරුණු තැනක් හෝ ගැටලු සහගත තැනක් දැන් Word කියන එක හොයාගෙන ඒක ඕපන් කරලා ඒක අපි සේව් කර blank document එකකට ඇවිල්ලා ඒක save as දීලා ඒකට නමක් දීලා save කරලා ෆයිල් එක පටන් ගන්න විදිහ ගැන ඔක්කොම හොඳට තේරුණාද? තේරුණාද ළමයි?
මෙසේජ් එකක් සර් දාන්න chat බොහොමත්ම එකට නැත්නම් ස්තුතියි. මයික් ඔන් කරලා කියන්න බලන්න. බොහොමත්ම ස්තුතියි මේ පැහැදිලි කරලා දෙනවට සර්. හැබැයි මට ලැප් එකක් හෝ ලැප්ටොප් එකක් නෑ. මම මේ ෆෝන් එකෙන් තමයි මේවා ඉගෙන ගන්නෙ. පොතක මම මේවා ලියා ගන්නවා. ආහා. ඔයා පොතක ලියාගන්නේ ගොඩක් වටිනවා. අපි මේක දේවල් කියන දේ සම්බන්ධයෙන් වැදගත් නෝට්ස් තියෙනවා. අපි ඔයාලගේ මේ සල්ලි කියලා ජොයින් වෙන ගෲප් එකට, පේමන්ට් ගෲප් එකට ඒ දේවල් ඔක්කොම ලබා දෙනවා. සියලු නෝට්ස් ලබා දෙනවා. මේ ඔයාට කම්පියුටර් එකක්, ලැප්ටොප් එකක් නැත්නම් ඒක ලොකුවටම හිතන්න එපා. ඔයාට මේ සියලු දේවල් ඔයාට දුරකථනයෙන් කරගන්න පුළුවන්. හැබැයි මීට වඩා චුට්ටක් වෙනස්. හැබැයි තියෙන මේ දේවල් ටිකම තමයි. මේ ඔයාට උගන්වන දේවල් ටික මේ ඉන්සර්ට් ඩිසයින් ඒ දේවල් ටික එහෙම පාවිච්චි කරලා අපිට මේ ලැප් එකේ කම්පියුටර් එකේ අපි හදන විදිහට ඩොකියුමන්ට් එකක් ඔයාලට ෆෝන් එකේ හදා ගන්නත් පුළුවන්. ඒකට ඇප්ස් තියෙනවා. අපි මේ දේවල් ඔයාලට ඉස්සරහදී කියලා දෙනවා. අද ක්ලාස් එක අවසන් වෙන්න කලින් මම ඔයාලට ඒ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇප් ගැන කියන්නම්. ඒතර ඔයාලට ඒ ඇප් ඩවුන්ලෝඩ් කරගෙන ඊළඟ දවසේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මම ක්ලාස් එකේ කියන දේවල් අහගෙන ඉඳලා නෝට් එකක් දාගෙන ක්ලාස් එක ඉවරනාට පස්සේ ඔයාලට ෆෝන් එකකින් ඒ දේවල් try කරලා උත්සාහ කරලා බලන්න පුළුවන්. ගැටලු තිබ්බොත් ඔයාලට WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාලට සියලු දේවල් පෞද්ගලිකවම කියලා දෙනවා. හරිද? ප්‍රශ්න තියෙනවද ඔයාලට? අහන්න තියෙනවා නම් අහන්න හැමෝම. මම හිතනවා ඔයාලා මෙච්චලා කරපු දේවල් සම්බන්ධයෙන් අදහසක් එන්න ඇති කියලා. දැන් බලමු. අපි කලින් ඔයාලා ඉස්සෙල්ලාම කරා වර්ඩ් ඕපන් කරගත්තා. ඒ දේවල් ටික කරා, සේව් කරගත්තා. දැන් නමක් දැම්මා. දැන් ඔයාලා ඒ ටික ඔක්කොම දන්නවා. දැන් ඔයාලා තනියෙන් ගෙදර ඉඳන් උත්සාහ කරලා බලන්න උනත් පුළුවන්. නැත්තම් කාර්යාලේ ඉඳලා උත්සාහ කරලා බලන්න පුළුවන්. මම ඔයාලට පොඩි ට්‍රික් එකක් පෙන්නන්නද? පොඩි මැජික් එකක් පෙන්නන්නද? දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවනේ. දැන් බලන්න. ඒක මං ස්ක්‍රීන් එකේ අකුරු ටෙක්ස්ට් ලියලා තියෙනවා පේනවද? දැන් බලන්න මොකක්ද උනේ එකපාරම. මේ අකුරු ටික නැති වෙලා වර්ල්ඩ් මැප් එකක් ආවා. දැක්කද පුදුමයි නේද? අකුරු ටිකක් තිබ්බා එකපාර මේ අකුරු ටික රූපයක් බවට පත් වුණා. ඒ කොහොමද එහෙම වුනේ? දැන් බලන්න. දැන් අපි තව එකක් බලමුකෝ. දැන් බලන්න කොහොමද? ඉස්සලා තිබ්බවද්ද? අකුරු ටිකක් තිබ්බා 1යි F 4යි බිංදුවයි 3යි කියලා. ඔන්න එකපාර මේක හරියට බවට පත් වුණා. කොහොමද? පුදුමයි නේද? දැන් බලන්න මේක මේ දේවල් ඔයාලා නිතර දැකලා තියෙනවද? ඔයාලා මේව නිතර භාවිතා වෙලා තියෙනව නේද ළමයි? එන ඩොකියුමන්ට්ස් එකක් හදනකොට අවසානයේ මොකක් හරි ඔයාලා පේපර් එකක් හදනකොට එහෙම දැන් ඔයාලා පේපර් එකක් හදනකොට දැන් ඔයාලට අවසානයේ උත්තර හරි වැරදි ලකුණු කරන්න තැනක් ඕන. කොහොමද ඒක ගන්නෙ? මේ බලන්න. දැක්කද හිස් කොටුවක් ආවා. දැන් ඔයාලා මේක හදනවා නම් ඔයාලා වෙනම උඩින් ගිහලා කොටුවක් අරන් ඉන්නවා. ඒ වුණාට මේක බලන්න කොච්චර ලේසිද කියලා. කෙලින්ම එකපාරම කොටුවක් ආවා. ඉස්සලා තිබ්බේ අකුරු ඉලක්කම් 4 ඉලක්කම් 4 එකපාරම කොටුවක් බවට පත් වුණා. ඔයාලා මේ දේවල් ගැන උනන්දුවක් තියනවද? ඉස්සරහට ඉගෙන ගන්න ආසාවක් තියනවද ළමයි? මේ දේවල් කරන්නේ කොහොමද වෙන්නේ කොහොමද කියලා. මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා මේකේ. ඔයාලට පුදුම හිතන දේවල්. මේ බලන්න දැක්කද? සමනලයක්. ඒ වගේ අපිට අවශ්‍ය වෙන සියලුම දේවල් මේ හරහා ගන්න පුළුවන්. මේක ඔයාලට මම කරන විදිහ කියලා දෙන්නම්කෝ. කම්පියුටර් එකක් පරිගණකයක් තියෙන කට්ටියට ඒක try කරලා බලන්න පුළුවන් දැන්. මොබයිල් එකක් තියෙන කට්ටියට ඉස්සරහදී ඒක කරන දේවල් අපි කියලා දෙන්නම්. බලන්න ඉන්නකො මම ඔයාලට දෙයක් පෙන්නන්න. මේ පේනවද? මොකද්ද මේ පේන්න තියෙන්නේ? කීපෑඩ් එක. කීපෑඩ් එක. ඔයාලට කීපෑඩ් එකක් කියන්නේ මේකට කියන්නේ කීබෝඩ්. මොකද්ද?
අපි keyboard. ඔයාලට ක්ලාස් එක මුල්දී කරා මතකද? මේක කියන්නේ කීබෝඩ් එක. Keyboard. වැරදුනාට Sorry, කමක් sorry, නැහැ. ඒක මේ දේවල් හඳුනා වැරදුනා. ගන්න මතක තියාගන්න. අපි මේකේ නෝට් එකක් එහෙම ඔයාලට ඉස්සරහට දාන්නම්. ඒක ඔයාලට හොඳට පේනවද? බලන්න අකුරු ඉලක්කම් හොඳට පේන්න තියෙනව නේද? දැන් මේකේ මම ඔයාලට කරපු ට්‍රික් එක තමයි මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද කරේ කියලා. මෙතන බලන්න ඔයාලට all කියලා එකක් පේනවද? A L T පේනවද ළමයි? ඊළඟට එකක් තියෙනවා මෙතන x අකුර. x අකුර. දැකලා ළමයි alt එකයි x එකයි. මෙන්න මේ දෙක එකපාර ඔබන්න ඕනේ. දැන් ඔන්න වර්ඩ් එකට ගියා. ඒ කියන්නේ මේ දේවල් වලට ආවෙනිකව එක එක සංකේත වලට ආවෙනිකව එක එක ඉලක්කම් තියෙනවා මේකේ. දැන් අපි ඔයාලා මේ ගණන් එහෙම හදනකොට මේ බලන්න මේ සංකේතේ බලන්න මේ සංකේතය එහෙම ඕනේ නේද? ගණන් උගන්වනකොට ගණන් කරනකොට අපි දැන් ගණන් සම්බන්ධයෙන් මොකක් හරි ටියුට් එකක් හදාගෙන යනකොට බලන්න මේ ධන හරින්නේ ලකුණ එකට. දැන් මේ දේවල් ගන්නෙම සරල ක්‍රම තියෙනවා. දැක්කද කොහොමද ගත්තේ කියලා? අපි මේ දේවල් වල ආවෙනිකව අංකය ටයිප් කරා 0.01 ඒකල්ල අපිට මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා හරි නැත්නම් මේ පේන ඉර මේ පැත්තේ හරි අර මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නපු මෙන්න මේ alt එකයි x එකයි දෙක එකපාර ඔබන්න ළමයි. මේ බලන්න ඔන්න alt එකයි x එකයි බෝ දැක්කද? එකපාරම මේක වෙනස් වුණා. තව එකක් බලමුකෝ අපි. අපි අවශ්‍ය ඉලක්කම ටයිප් කරගත්ත මේ ලියාගත්තා. ඒ ටික ඔක්කොම තෝරගත්තා. alt එකයි x එකයි බුවා. දැක්කද? දැක්කද? හරි වැරදි. දැක්කද? ඒ වගේ ගොඩාක් සංකේත සිය ගාණක් තියෙනවා මේකේ. ඒ දේවල් වලට ආවිනිකු ඉලක්කම් තියෙනවා. ඒ දේවල් ඔක්කොම අපි ක්ලාස් ඉදිරියේදී කියලා දෙන්නම්. හොඳ ළමයි. මම ඔයාලට ක්ලාස් එකේදී පොඩ්ඩක් බෝරින් ගතිය නැති වෙන තැයි මේ චූට් ට්‍රික් එකක් කියලා දුන්නේ. මේ සම්බන්ධයෙන් ඔයාලට ගෙදර වැඩක් සහ ටයිප් කරලා බලන්න ඕනි දේවල් අපි ගෲප් එකට ඉස්සරහට දාන ඉදිරියේදී දානවා. අපි දැන් කීබෝඩ් එකට යමුකෝ. බලන්න ඔයාලට කීබෝඩ් එක පේනව නේද? දැන් ඔයාලට මේ කීබෝඩ් එකේ තියෙනවා නම් ඔයාලා මේ ඩිලීට් කියන එක නම් ෆෝන් එකේ දැකලා නැත්නේ. දැන් හැබැයි අපිට මේ කම්පියුටර් එක පාවිච්චි කරනකොට ඒකේ කීබෝඩ් එක අපිට දෙකක් හම්බ වෙනවා. එකක් තමයි බෑක් ස්පේස් එක අනිත් එක ඩිලීට් එක. ඒක මේකේ පැහැදිලිව පේන්නේ නැහැ මම ඔයාලට පැහැදිලි පින්තූරයක් ඉස්සරහින් දාන්නම්. මේ දෙකේ වෙනස මොකද්ද? හ්ම් සමහර කට්ටිය ගියා මේ දෙකම පාවිච්චි කරන්න ඩිලීට් කරන්න කියලා. බැයි මේකේ වෙනසක් තියෙනවා. මොකද්ද? ඉන්නකෝ ඔයාලට මම උදාහරණයක් පෙන්නන්න යනවා. අපි දැන් Word document එකට ගියා. අපි දැන් මේකේ තියෙන්නේ අපේ නම දාගෙන තියෙන්නේ ශ්‍රී ලංකා කියලානේ. හරි කමක් නැහැ. අපි ඒක ඉස්සරහට ඊටු ටික බලමු. අපි මම මෙතන දැන් ටයිප් කරනවා hello කියලා. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? දැන් මට මේකේ මේකේ මේ කර්සර් එක පේන මේ ඉරක් තියෙනවා පේනවද? ඒක මම කීබෝඩ් එකේ මවුස් එක පාවිච්චි කරලා පැඳලා ගන්නවා. දැන් මට L අකුර අයින් කරන්න ඕනේ. ඒ L අකුර මට වැඩක් නැහැ. ඒ L අකුර අයින් කරන්න ඕනේ. කොහොමද කරන්නේ? ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මම ඔයාලට මේ ඉස්සල්ලා පෙන්නපු බෑක් ස්පේස් එක කියන එක. තේරුණාද? බෑක් ස්පේස් එකේ බෝඩ පස්සේ ඔන්න බලන්න. දැක්කද? L එක අයින් වුණා. මම ආයේ L එක ලියා ගන්නවා. දැන් ඊට පස්සේ බලන්න. තව එකක් මම පෙන්නනවා මතකද? delete කියලා එකක්. දැන් බලන්න. ඔන්න මම delete කියන බටන් එක ඔබනවා. දැන් මොකක්ද උනේ බලන්න. L එක නෙමෙයි අයින් O එක. දැක්කද ළමයි? ඒ දෙකේ වෙනස. අපි delete එකයි backspace කියන එකයි ඒ keys දෙකම පාවිච්චි කරන්නේ අපිට type කරනකොට හෝ අපි document එක හදාගෙන යද්දී අපිට වර්ධින දේවල් මකලා ඉවත් කරන්න. මේ දෙකේ වෙනසක් තියෙනවා. අපිට backspace එකේ පාවිච්චි කරන්න පුළුවන් අපේ මේ පිටිපස්සේ තියෙන දෙයක් delete කරන්න. එහෙම නැත්නම් දැන් මෙතන hello කියලා ගත්තොත්
අපි මෙතන තියෙන L එක. මෙතන මේ ඉරක් පේනවාද? ඒකට අපි කියන්නේ කර්සර් එක කියලා. අපි ඒක ඉස්සරහට කියලා දෙන්නම්. දැනට ඔයාලා මතක තියාගන්න කර්සර් එක. අපිට දැන් මේ ඉරට වම් පැත්ත එක ඩිලීට් කරන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් බෑක් ස්පේස් එක. දැක්කද? අපිට ඒ කර්සර් එකට දකුණු පැත්ත එක ඩිලීට් කරන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් ඩිලීට් බටන් එක. දැක්කද ළමයි? මේ දෙකේ වෙනස. ඒක ඔයාලා මතක තියාගන්න හොඳට ඩිලීට් එකෙන් කරන්නේ ඊතා මේ ඉර තියෙන එකට දකුණු පැත්ත එක බෑක් ස්පේස් එකෙන් කරන්නේ වම් පැත්ත එක. තේරුණාද ළමයි? ඒක ඩිලීට් එකේ බෑක් ස්පේස් එකේ වෙනස තේරුණාද ළමයි? ඒ දේ තේරුම් නැත්නම් ආයෙ අහන්න. හරි. මම හිතනවා ඔයාලට ඒ දේ තේරෙන්නේ නැති කියලා. බය වෙන්න එපා ඔයාලට නොතේරුණත්. මොකද අපි ඉස්සරහදී මේ දේවල් නිතර කොහොමත් අපිට භාවිතා වෙනවා මේ දේවල් ඉස්සරහට කරගෙන යද්දී. මම මේ කියලා දෙන සියලු දේවල් වලට අදාළ ස්ක්‍රීන්ෂොට් නෝට්ස් ඔක්කොම ඉස්සරහට අපේ ගෲප් එකට දානවා. අපි දැන් අපි කරගෙන ගියපු වැඩේ බලමුකෝ. අපි මොකක්ද කියන්නද කරන්න පටන් ගත්තේ? ශ්‍රී ලංකාව ගැන රචනාවක් ලියන්න. මේක අයින් කරගෙනකෝ. ඔන්න බලන්න ආයේ මං මේක අදරට අයින් කරලා දානවා. මම මෙතන ලියාගත්ත කලින් හදාගත්ත එකක් තියෙනවා ශ්‍රී ලංකාව ගැන. ඔයාලට පේනවද ඒක? ස්ක්‍රීන් එක ශ්‍රී ලංකාව ගැන පේනවද ළමයි? දැන් බලන්න ඒක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න මාතෘකාවක් උඩින් තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව ගැන ඡේද අපි 1 2 3 4 ඡේද 4ක් තියෙනවා. චුටි ඡේද 4ක්. දැන් බලන්න ඔයාලට මේක නිකන් ඇහැට දැක්කම මොන වගේද? රචනාවක් වගේ නිකන් පේනවද කියන්නේ? පැහැදිලිද? කියවන්න ආස හිතෙනවද? ලස්සනට තියෙනවද? නෑ නේද? නිකන් ඔහේ මාතෘකාව ලියලා අපි ඔහේ ලියාගෙන ගියා වගේ. අපිට මේ දේවල් වලට පාවිච්චි කරන්න තමයි මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්න රිබන් එක තියෙන්නේ. මේ බලන්න. මෙන්න මේක. මේ රිබන් එක තියෙන්නේ. මෙන්න මේ රිබන් එකේ තියෙන දේවල් යොදාගෙන තමයි අපිට මේක හැඩ කරගන්න අපිට අවශ්‍ය විදියට වෙනස් කරලා හදාගන්න පුළුවන්. දැන් අපි මේක ඉස්සෙල්ලාම බලන්න මෙතන උඩ රිබන් එකේ කොටස් ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක අපිට නිතරම භාවිතා වෙන ප්‍රධාන දේවල් ටික අපි කතා කරලා ඉමු. එහෙනම් මෙන්න මේකේ හෝම් කියන එකේ තියෙනවා මෙතන බලන්න මේ දේවල් ටිකක් තියෙනවා පේනවද? අපි පළවෙනි කතා කරලාමකෝ. අපි ඒකට කිව්වා රිබන් ගෲප් එකක් කියලා. අපි හෝම් එකේ පළවෙනි රිබන් ගෲප් එක කතා කරලිමු ළමයි. බලන්න මෙතන තියෙනවා අපි පාවිච්චි කරලා තියෙන අකුරු ගැන. හරි. අපි ඒ ටික ඉස්සරහට කතා කරමු. ඔන්න. දැන් ඔන්න මට මේක ශ්‍රී ලංකාව කියන එක තද පාටට පෙන්න ගන්න ඕනේ. දැන් මේකයි ශ්‍රී ලංකාව කියලා තියෙන අපේ මාතෘකාවයි අපි ලියලා තියෙන ඡේද ටිකයි ඔක්කොම එක වගේ. වෙනසක් පේන්නේ නැහැ දෙකේ. මට දැන් ශ්‍රී ලංකාව කියන එක පොඩ්ඩක් කැපිලා පේන්න හදා ගන්න ඕනේ. ඒකට මට මොකද්ද කරන්න පුළුවන්? මේ ශ්‍රී ලංකා කියන එක මවුස් එක මූසික අපි ඔබාගෙන ඒ වචනේ තෝරගන්න. ඒ වචනේ තෝරගෙන ඉවරලා මෙතන පේන ඔයාලට B අකුරක් තියෙනවා. මේ ගෲප් මම රතු පාට කොටුව ඇතුලේ පහළ තියෙනවා පේන B අකුර. අපිට ඒකෙන් පුළුවන් බෝල්ඩ් කරගන්න. දැන් බලන්න මොකක්ද උනේ කියලා. අපේ ඡේද ටික අකුරු තද කළු නෑ. මාතෘකාව තද කළු පාටට ආවා. කොහොමද? මේක අපි සිලෙක්ට් කරලා මේ බෝල්ඩ් කියන්නේ බෝල්ඩ් කරනවා. බෝල්ඩ් කියනවා අපි ඒක තද පාට කරනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් අනිත් ඒවාට සාපේක්ෂව ඒක කැපිලා පේනවා. ඊට පස්සේ ඔන්න බලන්න. දැන් අපිට මෙහෙම කියාගෙන දැන් මේ කියවගෙන යනකොට අපිට එක දැනකදී හම්බ වෙනවා කියන ඔන්න තියෙනවා මේ උඩු වරහන් ඇතුලේ මෙන්න මේව කොටසක්. Pearl of Indian Ocean. ඉන්දියන් කේ මුතු ඇටය කියලා. ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා. දැන් බලන්න ඒක නිකන් උඩු වරහන් ඇතුලේ තිබ්බත් ඒක නිකන් කවුරු හරි කියපු කියමනක් නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් උපමාවක් වශයෙන් වගේ එහෙම කියපු දෙයක්. නමුත් ඒක තියෙන්නේ බලන්න නිකන් ඔහේ අපේ ලියාගෙන ගිහපු ඡේදයේ අකුරු වලින් මේ විදිහට. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කවුරු කෙනෙක් කියපු දෙයක් අපි උපුටාගත්ත දෙයක් ඒ වගේ දෙයක් පාවිච්චි කරනකොට මෙන්න මේක පාවිච්චි කරනවා. මොකද්ද? ඊලටික් එක. ඉටලික්කේ පාවිච්චි කරලා ඒ අකුරු ඇද කරගන්න පුළුවන්. බලන්න. අනිත් අකුරු වලට සාපේක්ෂව මෙතන මෙන්න මේ ටිකයි මේ ටිකයි බලන්න දැන්.
වෙනස් නේද? අපි ඒ තෝරගත්ත අකුරු ටික ඇල කරා ටිකක්. ඒකෙන් අපිට තේරෙනවා මොකක් හරි කියවගෙන යනකොට මේක මොකක් හරි උද්ෘත පාඨයක් නැත්නම් කවුරු කියපු උපුටා දැක්වීමක් නැත්නම් උපමාවක් ඒ වගේ විශේෂ මොකක් හරි දෙයක් නිසා තමයි ඒක මෙහෙම කරලා තියෙන්නේ. තේරුණාද ළමයි? දැන් ඊට පස්සේ ඊළඟට යමු. ඊළඟට බලන්න ශ්‍රී ලංකා is a beautiful island country in South Asia කියලා තියෙනවා. මට මේක යටින් ඉරක් ඇඳ ගන්න ඕනේ. ඒකට කොහොමද කරන්නේ? ඒකටත් ඒ වගේම සරල එකක් තියෙනවා. මේ ටික ඔක්කොම අපි මවුස් එකේ වම් පැත්තේ තියෙන එක ඔබාගෙන වම් left click එක ඔබාගෙන මේ ටික මෙහෙම තෝරගෙන යනවා. අවශ්‍ය කොටස තෝරගෙන ගිහිල්ලා මෙතන බලන්න උඩ group of ribbon එකේ ribbon group එකේ මෙතන පේනද U අකුරක්. U අකුර යටින් ඉරක් තියෙනවා. මෙන්න මේක ඔබනවා. දැන් බලන්න මොකක්ද උනේ? මොකක්ද උනේ ළමයි? අර අපි මම තෝරගත්ත ඡේදය යටින් වාක්‍ය යටින්ම යටින් ඉරක් ඇඳුනා. කරන්න ඒක තමයි අන්ඩර්ලයින්. අපිට වාක්‍යයක් හෝ ඡේදයක් එමන් මේ ඡේදය ගත්තොත් අපිට මේ ඡේදය යටින්ම නේ අන්ඩර්ලයින් ඉරක් ඇඳ ගන්න පුළුවන්. එක්කද? දැන් මට මේ ටික ඔක්කොම මේ මැද වාක්‍ය ඔක්කොම තද පාට කරගන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? ඔක්කොම ටික තෝරගෙන එතන බෝල්ඩ්. ඊයකුරෙන් තියෙන්නේ බෝල්ඩ්. බෝල්ඩ් එක බලලා දාගත්තා. දැක්කද? අනිත් ඒවාට සාපේක්ෂව ඒ ඡේදේ කැපිලා පේනවා. දැන් මට මේක ඇල කරගන්නත් ඕනේ. ඔන්න බලන්නකෝ. කොම ටික තේරුවා. ඉටලික්ස් දැක්කා. දැක්කද? ඒ ඡේදය බෝල්ඩ් වෙලා ඒ කියන්නේ තද පාට වෙලා ඇල වෙලා යටින් ඉරක් ඇඳලා අන්ඩර්ලයින් වෙලා මේ දේවල් ඔක්කොම කළේ ඡේදෙද. ඒ කියන්නේ ඒක ගොඩක් විශේෂ ඡේදයක් බවට පත් වෙලා තියෙනවා එහෙම කරාම. දැන් අපිට ඒ කරපු දේවල් අයින් කරගන්න ඕන නම් ඔයා ඒ ටිකම ආයෙ තෝරගෙන බලන්න. දැන් මේක එවුවට පස්සේ බලන්න මෙතන උඩ පාටවල් ටික දැක්කද? මේ ටික සුදු පාටට තිබේ අලු පාට වෙලා. මේක ආයෙ කුඩ ආයෙ ක්ලික් කරාට අන්න යටින් යන්න ඉර නැති වුණා. ඊට පස්සේ i එක එවුවට පස්සේ ඔන්න ආයෙ ඒ ටික ඇලවිච්ලා තිබ්බ ටික ආයෙ කෙලින් වුණා. ඔන්න ඊට පස්සේ බෝල්ඩ් එක බලන්න. බෝල්ඩ් එක එවුවට පස්සේ අන්න ආයෙ ඡේදයේම තිබ්බ වගේ නෝමල් වුණා. දැක්කද ළමයි? ඔයාලට මේ ටික තේරුණාද? බෝල්ඩ් එක ඉටලික් එක අන්ඩර්ලයින් යටින් ඉරක් අඳින එක තද පාට කරන එක තේරුණාද ළමයි ටික? ඔයාලා නොතේරුණා නම් කියන්න බලන්න. නොතේරුණ තැනක් තිබ්බනම් තේරුණාද ළමයි හැමෝටම? ඔයාලා මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන් ළමයි දැන්. නොතේරෙන තැනක් තිබ්බනම් අහන්න. ඔයාලට මයික් ඔන් කරන්න බෑ වගේ නම් chat එකට message එකක් දාන්න නොතේරුණ තැනක් තිබ්බනම් අපි ඔයාලට මුලින් දැන් word file එකක් හොයාගත්ත word එක හොයාගත්ත විදිය කල word එක open කරපු විදිය word එක save කරලා නමක් දාලා අපි ඒක word එකේ අතුරු මුහුණතට ඇවිල්ලා නේද? අතුරු මුහුණතේ තියෙන කොටස් ගැන සාමාන්‍ය දැනුමක් අරගෙන ඊට පස්සේ අපි මාතෘකාවක් ලියලා අපි මේ මාතෘකාව විශේෂ කරලා පෙන්නන්න බෝල්ඩ් කරනවා යටින් ඉරක් අඳිනවා ඇල කරනවා ඒ දේවල් ටික කරපු විදිහ මතකද? ඔයාලට දැන් තනියෙන් කරන්න පුළුවන්ද ළමයි ඒ ටික? මම ඔයාලට ගෙදර වැඩක් දුන්නොත් මම ඔයාලට ඉස්සරහට ගෲප් එකට අපි ගෙදර වැඩක් දානවා. ඒතර ඔයාලට තනියෙන් කරගන්න පුළුවන් වේද? පුළුවන්. හැමෝටම තේරුණාද? ඔයාලට නොතේරිච්ච තැනක් තිබ්බොත් අහන්න. තේරුණා සර්. ගොඩක් හොඳයි. දැන් අපි ඊළඟට අපි අලුත් කොටසකට යමු. මේ ටික ආයේ ඉස්සරහදී මේ දේවල් ආයේ නැවත නැවත කතා කරනවා. ඔයාලට ඒක නිසා බය වෙන්න දෙයක් නෑ අමතක වෙයි කියලා. මේ දේවල් නිතර කතා කරනවා. දැන් බලන්න අපි දැන් මේ හදනකොට ඔන්න බලන්න මම මේක පොඩි කරනවා. මේ යටින් මේ zoom කියන එක අඩු කරන එක බලලා ඔන්න පොඩි කරා. එක්කනේ. මේ දේවල් අපිට නිතර භාවිත වෙනවා දැක්කනේ. එකපාර ඒ උගන්නන දේවල් මම ඔයාලා නැවත නැවත කියලා දෙනවා. නිතර භාවිත වෙනවා සහය දේවල්. දැන් ඔන්න අපේ ලියුම තියෙනවා. දැන් බලන්න මේ ලියුම තියෙන මොන රචනාව බලන්නකො. ඔන්න ශ්‍රී ලංකාවේ රචනාවක් තියෙනවා. ඒක තියෙන්නේ මොන විදිහටද? සාමාන්‍ය සුදු කොලයක තියෙන්නේ. අපිට ඒ කොලේ අපිට දැන් A4 කොලයක් ඕන නම් කොහොමද? අපි ඉස්සල්ලාම හොඳට මතක තියාගන්න අපි ඒක ලියුමක් ලියනවා ඊට කලින් අපිට අවශ්‍ය දේ තෝරන් ඉන්න ඕනේ. අද මෙතන බලන්න සයිස් එක තියෙනවා. මේ බලන්න. අපිට මේක ඉස්සෙල්ලා තෝරගන්න පුළුවන් අපිට ඕනේ දික් අතරද හරස් අතරද කියලා. බලන්න. මේක හොඳට පේනව නේද? දැන් මේ
මෙන්න මෙතන උඩ තියෙනවා රිබන් එක. රිබන් එකේ කොටසක් තියෙනවා ලේඅවුට් කියලා. පේනවද ළමයි? ඒ රිබන් එකේ ලේඅවුට් එක ක්ලික් කරලා ඒක යටතේ ඔරියන්ටේෂන් කියලා එකක් තියෙනවා. පේනවද? ඒකට ගිහිල්ලා ක්ලික් කරාට පස්සේ ඔයාලට කොටස් දෙකක් පෙන්වනවා. බලන්න. එකක් පෝර්ට්‍රේට් අනිත් එක ලෑන්ඩ්ස්කේප්. මේ පෝර්ට්‍රේට් කියන එක ගිහුවට පස්සේ ඔයාලට එන්නේ දික් අතට. දැක්කද? උස අතක කොලයක්. දැන් ඔයාලට A4 කොලයක් වගේ වුණනම් ඒ ඔයාලට කෙලින් අතට මේක A4 කොලයක දෙන්නකො. දැනට මේක A4 කොලයක සයිස් නෙමෙයි. ඔයාලා නමුත් දැනට හිතන්න මේක A4 කොලයක සයිස් තියෙන්නේ. දැන් ඔයාලට මේක ඕනේ දික් අතට නම් මේක දික් අතට ගන්න මොකද කරන්න ඕනේ? ඒක ඉබේ වෙන්නේ දික් අතට. දැන් මෙතන පෝර්ට්‍රේට් එක. දැන් ඔයාලට මේක ඕනේ A4 කොලයක හරස් අතට. හරස් අතට තමයි ඔයාලා මේක දිගට ලියාගෙන යන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ විදිහට ලියලා හරියනවද? නෑ නේද? මේකට අපි කරන්නේ මෙන්න මෙතන රිබන් එක තියෙනවා. රිබන් එකේ ලේඅවුට් කියලා කොටසක් තියෙනවා. ඒ ලේඅවුට් එකට ගිහිල්ලා එතන තියෙන ඔරියන්ටේෂන්. ඒකට ගිහිල්ලා මේ ලෑන්ඩ්ස්කේප් කියන එක තෝරන්න. අන්න බලන්න දැන්. දැක්කද? A4 කොලයක් හරස් අතට හරවලා. ඒ වගේ ආවා. දැන් බලන්න ආයෙ දැන් ඔයාලට මේක දික් අතර වුණා. දික් අතර ඕනි කියලා හිතනවා නම් මෙන්න මෙහෙම ගියා. ඔරියන්ටේෂන් එක ගියා. පෝර්ට්‍රේට් එකට ආවා. දැක්කද මේ දෙකේ වෙනස? ලෑන්ඩ්ස්කේප් පෝර්ට්‍රේට්. බලන්න එළියම. මෙහෙම තිබ්බොත් දිග අතර උස අතට මෙහෙම තිබ්බොත් කියන්නේ කොට අතර කොලේ දිග කොට අතර. දැන් බලන්න. දැන් ඊළඟට ඔයාලට මේකේ ඔරියන්ටේෂන් එක කියනවා. ඒක මේක අපිට තෝරන්න පුළුවන් දික් අතරද පළල් අතරද කියලා. මේ ටූල් එකෙන්. දැන් ඊළඟට ගත්තේ බලන්න එහා පැත්තේ සයිස් කියලා. ඒක ගොඩක්ම වැදගත් ලාම. බලන්න සයිස් කියලා තියෙන පේනවද? ඒ උඩ පේන රිබන් එකේ ලේඅවුට් කියන කොටසෙම තියෙනවා සයිස් කියලා එක. බලන්න ලේඅවුට් කියන එකට ආවට පස්සේ සයිස් කියලා දෙනවා. බලන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ මොකක්ද දෙන්නේ කියලා. මේ බලන්න letter legal අනම්මනම් A3 කොළ A4 කොළ බලන්න ඔයාලා දන්නේ ඒවා කියනවාද කියලා. සයිස් letter එකක් ලියනකොට ලියන කොලේ අඟල් 8.5 උණ කිරීම 11 අඟල්. ඒ සයිස් එකෙන් තමයි අපි ලියුමක් ලියන්නේ letter එකක්. දැන් ඊට පස්සේ පහළ ලියනකොට බලන්න A3 කොලයක A4 සයිස් සහ A3 දන්නවද? ඒක තමයි. අපිට ඔෆිස් එකේ වැඩ කරනකොට A3 තියෙනවා, A4 තියෙනවා, A5 තියෙනවා, B5 මෙතන ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අපිට වැඩියෙන් භාවිතා වෙන්නේ මෙන්න මේ ටික. letter එක, A3 එක, A4, A5, B5 ඔය දේවල් ටික තමයි අපිට වැඩියෙන් භාවිතා වෙන්නේ. දැන් ඔයාලා හිතන්න දැන් ඔයාලා ලියුමක් ලියනවා නම් ඔයාලට ඕන වෙන්නේ මේ letter කියන එක. තේරුණාද? දැන් ඔයාලට මොකක් හරි A4 කොලේ ඔයා ડોකියුමන්ට් එක ටයිප් කරලා A4 කොලයකට print out එකක් ගන්න හදනවා. එතකොට ඔයාලා මේ letter කියන එක ටයිප් කරලා හරියනවද? නෑ නේද? ඔයාලට A4 කොලයක දෙයක් නම් අවශ්‍ය. ඔයාලා ඒක අපි හදන ડોකියුමන්ට් එක හදන්න ඕනේ මෙන්න මේ A4 කියන එකේ size එකකින්. A4 කොලයක size එකට කියලා අපිට තමයි ડોකියුමන්ට් එක හදන්න ඕනේ. මේ A4 කියන එක මත එකපාරක් ක්ලික් කරාට පස්සේ දැන් බලන්න මේක දික් වුණා වෙන. දික් කරනවා. දැන් මට මේක ඕනේ උස අතට. ඒතර ඒක වෙනස් කරගන්නේ කොතනින්ද? දැන් මේ පළල් අතරනේ තියෙන්නේ. මට මේක උස අතට ඕනේ. කොහොමද කරන්නේ? කියමු බලන්න ළමයි කවුරු හරි. ඔරියන්ටේෂන් එකකින් වෙනස් කරගන්න. අන්න හරි. ඔය තේරලා තියෙන්නේ. ඔරියන්ටේෂන් එකට ගිහිල්ලා පෝර්ට්‍රේට් දානවා. දැක්කද? ඒ දේ මතක තියාගන්න ඔරියන්ටේෂන් එකේ කොටස්. ඒක මොකද්ද? උස අතට නම් පෝර්ට්‍රේට්, පහළ අතට නම් ලෑන්ඩ්ස්කේප්. දැක්කද? මේ තියෙන්නේ A4 කොලයක සයිස් එක. දැක්කද? දැන් අපිට දැන් ඔයා ටයිප් කරනවා. ඔයා ලොකු දෙයක් හදනවා. මොකක් හරි ලොකු පෝස්ටර් එකකට වගේ මොකක් හරි ඒ වගේ දෙයකට හදනවා. ඒතර ඔයාලට මොකක්ද ඕනේ? A4 කොලයක සයිස් එකක් හරියන්නේ නැහැ නේද? ඒකට ඔයාලට අවශ්‍ය වෙන්නේ A3 සයිස් එක. ඒතර A3 කොලයක print out එකක් ගන්නවා නම් අපි හදන ડોකියුමන්ට් එක හදන ෆයිල් එකේ හදන දේ A3 කොලයට ගැලපෙන විදිහට තමයි අපි ඒක හදන්න ඕනේ. එතකොට අපි මේක ඉස්සෙල්ලාම හදාගන්නේ A3. බලන්න දැන් කොලේ ලකුණා දැක්කද? ඔන්න මම zoom out කරනවා. බලන්න අපි සාමාන්‍ය බලන්න දැන් බලන්න කොලේ ලොකු මේ බලන්න කොලේ මේ ගොඩාක් ලොකුවට එනවා A4 කොලේ සයිස් එකට වඩා. ඉන්න මම ඔයාලට A4 කොලේකත් එක පෙන්නන්න ඕන. A4 දැම්මට පස්සේ කොලේ චූටි වුණා. A3 දැම්මට පස්සේ කොලේ ලොකු වුණා. ඒ කියන්නේ අපි කරන කාර්ය මත අපිට හදන එකේ ප්‍රමාණය අපි වෙනස් කර ගන්න ඕනේ. දැන් හැම එකටම දැන් අපිට Word එක ඕපන් කරගත්ත ගමන් කොහොමද එන්නේ? ඉන්න මම ඔයාලට ආයෙත් පෙන්නන්න මේ ටික. දැන් අපි
දැන් Word එක දැන් ඔන්න ඕපන් කරගන්න. මම හදපු ડોකියුමන්ට් එකම ගන්නවා. දැන් බලන්න. ඒක එතකොට මොන සයිස් එකකින් තියෙන්නේ? ඒක සාමාන්‍යයෙන් තියෙන සයිස් එක බලාගන්නේ කොහොමද ළමයි? කියන් බලන්න කොතනද යන්න ඕනේ? ඔන්න උඩ රිබන් එක තියෙනවා. රිබන් එකේ මොන එකටද යන්නේ? අපිට දැන් මට මේක ඔන්න තියෙන මම හදන ලියුමක් තියෙන රචනාවක් තියෙනවා. මට මේක හදා ගන්න ඕනේ A4 එකේ පළල් අතර. දැන් කවුරුත් කියන් බලන්නේ කොහොමද කරන්න කියලා. ලේඅවුට් එකට යනවා. ලේඅවුට් එකට ගියා. ඊට පස්සේ මම මේක හදන්නේ A4 සයිස් එකට. එතකොට කොහොමද කරන්න ඕනේ? සයිස් එකට යනවා. හරි සයිස් එකට ගියා. ඊට පස්සේ A4 කියන එක තේරුවා. හරි නේද? හරි. දැන් ඊට පස්සේ මට මේක ඕනේ දැන් මේක උස අතරනේ තියෙන්නේ. මට මේක පළල් අතර ඕනේ. එතකොට කොහොමද කරන්නේ? කියමු බලන්න කවුරු ළමයි. මතක් කරලා බලන්න. ඔයාලා මම දැන් චුට්ටට කලින් කිව්වා. මේක උස අතර තියෙන එක පළල් කරනවා. අපි මොකටද යන්නේ එතකොට? ලේඅවුට් එකේම තියෙනවා මේ සයිස් එකෙන් මෙහා පැත්තේ ඔරියන්ටේෂන් එක. නේද ළමයි? ඒ ඔරියන්ටේෂන් එකෙන් තමයි අපි ඕනේ උස අතරද පළල් අතරද කියලා තෝරගන්නේ. තේරුණාද? ඔන්න දැන් මේක තියෙන්නේ උස අතර. ඒ කියන්නේ පෝර්ට්‍රේට් විදියට. මට දැන් ඕනේ පළල් විදියට හරහට. දැන් ඒතොර මම ඒක තෝරගන්නවා ලෑන්ඩ්ස්කේප් කියන එක. දැක්කද? කොලේ තියෙන විදිය වෙනස් වෙලා ගානට කොලේ ලියවිලා ආවා. තේරුණා ළමයි මේ ටික? තේරුණා. හරි. දැන් ඔයාලට මුලින්ම මම ඕපන් කරන විදිය, සේව් කරන විදිය, ඒ දේවල් ටික ඔක්කොම කියලා දුන්නා. අපි මුලින්ම ඉස්සල්ලාම කතා කරේ අපේ වටපිටාවේ භාවිතා වෙන ඩිවයිසස් ගැන. ඊට පස්සේ කම්පියුටර් එක අරගෙන කම්පියුටර් එකේ පාර්ට්ස් ටික ගැන කතා කරා. ඊට පස්සේ කම්පියුටර් එක කොහොමද ඔන් කරන්නේ, කොහොමද කම්පියුටර් එක හරියට ෂට් ඩවුන් කරන්නේ, ඒ දේවල් ටික කතා කරලා අපි ඉන්ටර්ෆේස් එකට පාවිච්චි කරන අතුරු මුහුණට ඇවිල්ලා ඊට පස්සේ වර්ඩ් එක අපි හොයාගෙන වර්ඩ් එක ඕපන් කරලා ඊට පස්සේ ඉස්සල්ලාම වර්ඩ් එකට නමක් දීලා ඒක සේව් කරගෙන දැන් මගෙන් එක ළමයෙක්වත් ප්‍රශ්නයක් ඇහුවේ නෑනේ මොකද්ද මෙතන සේව් කියන එකේ සේව් කියන ඇස් එකේ වෙනස. ඔයාලා ඒක දන්නවද? ඔයාලා අහන්න මෙතන සේව් ඇස් වෙනුවට අපිට සේව් ඔබන්න පුළුවන් නේ කියන්න පුළුවන්. ඇයි එහෙම බැරි? සේව් එකයි සේව් ඇස් කියන එකයි දෙකක් ළමයි. දැන් හිතලා බලන්න. ඔන්න මම ආයේ මේක තිබ්බ දෙනවා දාගන්න. නෙට් එකට දාගෙන ඔන්න හෝම් එකට එනවා. දැන් බලන්න. දැන් මෙතන මම ලියලා තියෙනවා රචනාවක් මෙවන් ශ්‍රී ලංකාව කියලා ලියලා ටික ලියලා තියෙනවා. දැන් අපි මේක ලියන්න පටන් ගන්නේ කොහොමද? Word file එක open කරලා file එකට ගිහිල්ලා save as දීලා browse ගිහිල්ලා අපි එතනින් path එක අපි file එක save කරන path එක තෝරලා නමක් දීලා save කරනවා. දැන් ඊට පස්සේ ඔයාලා මොකක් හරි වැඩ මේ ටික කොහොම type කරගෙන යනවා. ඔන්න මම මේ ටික කපලා අයින් කරනවා. මේ ටිකේ වැඩක් නැහැ. හරි. දැන් අපි file එක මෙතනින් පස්සේ කොහොමද? අපි දැන් මේක close කරලා open කරනකොට මේ විදිහටම තියෙයිද? දැන් නැත්තම් අර මේ මකපු කැල්ල තායි තියෙයිද? මකපු කැල්ල ඇවිල්ලා තියෙයිද නැත්තම් මකපු කැල්ල නැති වෙලා තියෙයිද? මකපු කෑල්ල තියෙනවා. අන්න හරි. මම මේක සේව් කරේ නැත්තම් මකපු කැල්ල ආයෙ තියෙනවා. එතකොට අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මේ කැල්ල මැකුවා මට ආයෙ ඒක ඕනේ නැහැ. එහෙනම් මේක සේව් කරගන්න ඕනේ. ඒක සේව් කරාට පස්සේ ඔන්න අපි සේව් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙතන ෆයිල් කියලා පේනව නේද? එතන ෆයිල් කියන එකේ මෙන්න මේ සේව් කියලා එකක් තියෙනවා. මේ ෆයිල් කියන එකේ සේව් වලින් යන්න පුළුවන්. එතකොටත් ෆයිල් එක සේව් වෙනවා. නැත්තම් බලන්න මෙතන මම ඔයාලට උඩ කියලා දුන්න මතකද එකක් quick access toolbar කියලා එකක්. මතකද ළමයින්ට ඒක? මේ බලන්න මෙතන මේ quick access toolbar. බලන්න මම ඔයාලට මුලදීම කියලා දුන්නේ. අන්න ඒක උඩට මෙන්න මේකේ ඒක තියෙනවා මෙන්න මේ කියලා වරනම කියනවා නැස්සේ චූටි කොටුවක් වගේ එකක්. පේනවද ළමයින්ට? ඔන්න ඒක දැක්කනේ. ඔන්න ඒක උඩට ගෙනාවට පස්සේ බලන්න මොකද පේන්න තියෙන්නේ කියලා. මේක උඩට ඇවිල්ලා එකපාරක් එපුවට පස්සේ ඒ වෙන්නේ සේව් වෙන එක. ඔයාලට සේව් කරනවා නම් ක්‍රම දෙකක් තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා අපිට කීබෝඩ් එකෙන් මේක සේව් කරන්න පුළුවන් ක්‍රමයක්. ඔයාලට ඒ දේවල් මම ඔයාලට කරලා පෙන්නන්නම්කෝ. ඉස්සරහට මොන ෆයිල් එකට ගියා සේව් කරන්න පුළුවන්. නැත්තම් මෙතන අපිට කෙලින්ම quick access toolbar එකේ මෙතන උඩ මේ වම් කෙළවරේ උඩම තියෙන එක බලන්න ඒක උඩට ගියාට පස්සේ වැටලා තියෙනවා පේනවද? save කියලා එකක්. අන්න ඒක ඔබන්න. එතකොට save වෙනවා. දැන් මෙතන ඔයාලට ඒක ආපස්ස ගන්න. දැන් ඔයාලේ මකපු කොටස නැවත ගන්න ඕනේ. ඒකට මොකද්ද කරන්නේ?
ඔයාලා ලොකු ඡේදයක් ලියාගෙන යනවා. ඔයාලට වැරදිලා ඒ ටික මැකිලා ඊට පස්සේ මැකිනවා. ඊට පස්සේ සේව් වෙනවා. එතකොට මොකද්ද කරන්නේ? ආයේ ඒ ටික ටයිප් කරන් යන්න පුළුවන්ද? ලොකු ඡේදයෙන් නම් ඒක ටයිප් කරන්න පුළුවන්. අමාරු වෙන්නේ. අපිට ඒකට තියෙනවා මේවා undo redo කරන්න පුළුවන්. ඒ කියන්නේ ආපස්සට ගන්නත් ඒ දේවල් ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඔයාලා මේ නෝක කලින් තිබ්බ ඡේදය මකලා ඔන්න සේව් කරා ළමයි දැන් ඔයාලා. දැන් ඔයාට අර ටික නැහැ. දැන් ෆයිල් එක ක්ලෝස් කරොත් ඕපන් කරොත් කොහොමත් නැහැ. දැන් අපිට දැන් ෆයිල් එක සේව් කරලා ක්ලෝස් කරන්න නැතුව හිටියොත් ඔයාලට පුළුවන් මෙතන බලන්න උඩ මේ quick access toolbar එකේ එකක් තියෙනවා පේනවද? මෙතන quick access toolbar එකේ බලන්න ඊතලයක් පේන්න තියෙනවද? ඒ ඊතලෙන් අපිට පුළුවන් undo කරන්න. ඒ කියන්නේ කරපු දේ ආපස්සට ගන්න පුළුවන්. මේක අපි ඉස්සරහදී කතා කරනවා ෆයිල් එකක් හදන විදිය, ෆයිල් එකක් රීනේම් කරන විදිය, ෆයිල් එකක් අපි තැනකින් වෙන තැනකට මාරු කරලා මේ දේවල් ටික. එතකොට අපිට ගොඩක්ම පාවිච්චි වෙනවා මේ undo කරන එකයි redo කරන එකයි. අපි මේක Word එකේ දැනට ඔන්න මේ මෙතන මේ ඊතලේ තියෙන undo එක ඔන්න මම ඒක මත එකපාරක් ක්ලික් කරනවා බලන්න නෝයි. අන්න දැක්කද? අරක ආය ආවා. මම delete කළා. මේ ඡේදය delete කරලා save කරා. ඊට පස්සේ ඔන්න මට ආයෙ පස්සේ හිතුණා මට ආයෙ ඒ වාක්‍ය ඕනි කියලා. එතකොට මොකද්ද කරේ? ඒක undo කරගත්තා. දැන් බලන්න. ඒක තිබ්බ තැනටම ඇවිල්ලා නේද? දැන් හස්සරේ දැන් ඔයාලා හොඳට බලන්න. ඔන්න මං ඡේදය තිබ්බා. මේක delete කරා. ඒකල save කරා. දැන් මේක undo කරලා ආයෙ මං මේක ගත්තා. දැන් මම මේ word file එක close කරනවා. දැන් ඔයාලා කියන්න close කරලා ඊළඟ පාර open කරනකොට මේ ඡේදෙ තියෙයිද නැති වෙයිද? චුට්ටක් පැටලුම් සහගත වගේ ඇති. සාමාන්‍ය චුට්ටක් කල්පනා කරලා බලන්න. මම කොහොමද සේව් කරේ කියලා. මේක ඩිලීට් කරලා තමයි මේක මම සේව් කරේ. ඊට පස්සේ ඩිලීට් කරලා සේව් කරා. ආයෙ අරගෙන මම සේව් කරාද මේක? නෑනේ. ඒකෝට සේව් වෙලා තියෙන්නේ මේක ඩිලීට් කරාට පස්සේ. ඒකලා ක්ලෝස් කරලා ඕපන් කරොත් ආයෙ මේක එන්නේ නෑ. ඒක නිසා ළමයි හොඳට මතක තියාගන්න. ක්ලෝස් කරන්න කලින් ඔයාගේ ડોකියුමන්ට් එක අනිවාර්යයෙන්ම මෙතනින් ගිහිල්ලා සේව් කරන්න. නැත්නම් ෆයිල් ගිහිල්ලා ඉතින් සේව් දෙන්න. දැනට මේ මෙච්චර ළමයි ඔයාලට කියලා දුන්න එකේ ගැටලු තියෙනවද ළමයි? බලන්න තාම මේකේ අපිට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මම ඔයාලට සමහර දේවල් මැලින් සරල දේවල් තමයි අද පළවෙනි දවස් නිසා කතා කරේ. බලන්න මේ ගොඩාක් දේවල් බලන්න මේ චූටි දේවල් ලොකු දේවල් බලන්න මේකේ හෝම් ඉන්සර්ට් අපි මේකට රූපයක් දාන විදිය අපි මේකේ වගුවක් ගන්න ටයිම් ටේබල් එකක් හදානකොට කාලසටහනක් හදා ගන්නකොට ඒ දේවල් ඔක්කොම අපි ඉස්සරහට කතා කරන රූපයක් ඇතුළත් කරන්න මේ අපිට මේකේ මාජින්ස් ඒ කියන්නේ අපිට වටෙන් ඉඳ තියන්න පුළුවන් ඒ දේවල් අපිට රූපයක් දාලා රූපේ මත ලියන්න නැත්නම් රූපේ පිටිපස්සෙන් බලන්න මේ ගොඩක් දේවල් කියනවා වෙනවා තමයි ඒ දේවල් ඔක්කොම අපි ඉස්සරහට ක්ලාස් එකේදී හැමදේම පිළිවෙලට හිමින්ස්තරේ කතා කරගෙන යනවා අද පළවෙනි දවස් නිසා තමයි ඔයාලට මම සමහර දේවල් තනින් වගේ ඔයාලට පහසු වෙන්න ඔළුවට යන්න දේවල් ටික තමයි අද දවසේ කතා කරන්නේ ළමයි. මෙච්චරලා කියලා දුන්න දේවල් පිළිබඳ ගැටලු මොනවද තියෙනවද ඔයාලට? දැන් මයික් ඔන් කරලා කතා කරපු බලන්න ළමයි හැමෝම වගේ. පුළුවන් කට්ටිය හැමෝම. බලමු. ඔයාලට මම මුලදී devices ටික කියලා දීලා ඊට පස්සේ කම්පියුටර් එක ඒකේ parts ටික on කරන විදිය off කරන විදිය word එක හොයාගෙන save කරලා නමක් දීලා ඒ දේවල් ටික කතා කරා. ඊළඟට මතකද මම ඔයාලට magic එකක් පෙන්නුවා පොඩි trick එකක්. අපිට අවශ්‍ය සංකේත ඉලක්කම් වලින්ම ගන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා අපිට ඉස්සර ડોකියුමන්ට් එක හදාගෙන යනකොට. ඔයාලා මොකද හිතන්නේ ළමයි? ඒ දේවල් ටික තේරෙනවද ඔයාලට? ගැටලු තියෙනවද? කියපු දේවල් ටික තේරුණා. ওই කොලේ සයිස් එක අපිට ඕන සයිස් එකක් හදාගන්න කොහොමද? ඒකත් ඔයාලට ලේඅවුට් ඒක ගොඩක් දුරට කට්ටිය කරනවා අඩුයි. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය වෙන කොලේ සයිස් ඔක්කොම වගේ මෙතන ලේඅවුට් එක තියෙනවා. බලන්න ඔන්න මේ letter මේ ඔක්කොම කියවෙනම් බලන්න A3 මෙතන පහළ ඔන්න ඔහොම පහළ ගියොත් බලන්න කොළ වර්ග ගොඩාක් තියෙනවා. ඒ ගිහලා මෙතන more paper size ගියාට පස්සේ බලන්න. ඔයාලට ඒ දේවල් අපි ඉස්සරහට කියලා දෙනවා. ඔයා අහමු නිසා දැන් කියන්නේ. බලන්න මෙතන මේ width එක තියෙනවා, height එක තියෙනවා. ආයෙ බලා ගන්න. මෙතන layout එකේම size කියන එකට ගිහිල්ලා ඒ size එකේ more paper sizes කියලා එකක් තියෙනවා. පේනවද? මේ more paper sizes වලට ගියාට පස්සේ මෙන්න අපිට අලුත් tab එකක් මේ දැක්කද? මෙන්න මේක open වෙනවා. මේකේ අපිට paper size එක මේ අපිට letter ගිහාරේ මේකේ කැමති නමක් දාගන්න. මේ
මේක වෙනස් කරන්න පුළුවන්. දැන් අපිට width එක height එක වෙනස් කරලා ඔයාට අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්. අපි මේ දේවල් ඉස්සරහදී හිමින්සරේ කෝස් එකේදී ඔයාලට එකින් එක ඔක්කොම කියලා දෙනවා. දැනට චූටි අයිඩියා එකක් ගන්න කොහොමද අපි මේක වෙනස් කරන්නේ? මේ ගන්න මේ ගොඩක් දේවල් තියෙන අපිට මේක වෙනස් කරන්න. අපිට පහලින් මාජින් එකක් කියන්නේ පහල මුකුත් ලියන්නේ නැතුව අපි අර පිටුව දාන්නේ පිටු අංකය. ඒකට දාන්න තීරුවක් ඉඳ තියාගන්න විදිය, පේපර් එකේ සයිස් එක, පේපර් එකේ එන්න ඕනේ විදිය, ඒ ඔක්කොම දේවල් අපිට මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඒවා අපි හිමින්සරේ ඉස්සරහ ක්ලාසස් වල කතා කරනවා ළමයි. තේරෙනවද? ප්‍රශ්න අහපු කෙනාට මේ සම්බන්ධයෙන්. තේරුණා. හ්ම්. දැන් අනිත් ළමයිට ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. ප්‍රශ්න නැද්ද ළමයි? කියලා දුන්න ඔක්කොම තේරුණාද ඔයාලට? නොතේරුණ තැනක් තියෙනවා නම් ආයෙ අහන්න ළමයි. ඔයාලට ඒ දේවල් ආයෙයි කියලා දෙනවා. ඔය ඡේද දෙකක් අතර දුර වැඩි වෙලා තියෙන්නේ කොහොමද? ඒ දේවලුත් ඉතාම ලේසියි. මේ බලන්න මේ ඡේද සිලෙක්ට් කරලා මේ බලන්න මේ උඩ අපිට ගොඩක් දේවල් තියෙනවා මේ. අපිට ඕන නම් මේ බලන්න මේ ශ්‍රී ලංකාව කියන එක අපිට මැදට ගන්න ඕන නම් මේ බලන්න මේ. දැක්කද? මේ උඩ දේවල් යොදාගෙන මේ පැත්තට කියලා අපි ඩේට් එකක් දානකොට එහෙම මේ හැරයට ගන්න පුළුවන්. දැන් ඔයාලට ඡේද අතර දුර වෙනස් කරන්නේ. මේක සිලෙක්ට් කරලා මේ බලන්න ඔන්න ඡේද අතර දුර වෙනස් කරන්න ඕන නම් බලන්න අපි කෙලින් එක ළඟ තිබ්බනම් ඔන්න බලන්න දැක්කද වෙනස් කරා. ඔය පේලි අතරනේ. ඔව් පේලි අතර ඒ වගේම අපිට ඡේද අතර වෙනස් කරන්න පුළුවන් ළමයි. දැන් බලන්න ඔයාලට මේක තේරුණා ඇති කියලා හිතනවා මම. අපි මේ දේවල් හෙමින්සරේ අපි එකින් එක කතා කරන්න යමු. ගොඩක් ළමයිට මේ සම්බන්ධයෙන් ඒ කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නේ මේ දැනුම නොතේරෙන කට්ටිය. ඒක නිසා අපි මේක පිළිවෙලකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ළමයි. මේක අපි තව ඔයාලා නොදන්න ගොඩාක් දේවල් මේක තියෙනවා කතා කරන්න. අපි එකින් එක හිමින්සරේ කතා කරන් යමු. කලබල වෙන්න එපා ළමයි. හිමින්සරේ සරලව කතා බහ කරන් යමු. දැනට උගන්වපු ටික සම්බන්ධයෙන් මොනවද ගැටලු තියෙන්නේ? ගැටලු නැද්ද ඔයාලට? අදට එහෙනම් අපි මීටින් එක අවසන් කරනවා ළමයි. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැනගන්න තියෙනවා නම් අහන්න. අපි මේකෙදී විශේෂයෙන්ම කතා කරන්නේ MS Word එක ගැන, Excel එක ගැන ඔයාලට දේවල් දාන්න මීටින් එකක් කරලා ප්‍රසන්ටේෂන් එක මම ඔයාලට මුලදී පෙන්නන ප්‍රසන්ටේෂන් එකේ තියෙන ළමයි. ඒ වගේ ප්‍රසන්ටේෂන් එක PowerPoint එකෙන් හදාගන්න විදිය. ඒ දේවල් ඔක්කොම කියලා දෙනවා. ඔයාලට පන්ති ගාස්තු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද? පන්ති ගාස්තුව අපි ආයෙ කරන්නේ රුපියල් 1000යි. අපි මේ සම්පූර්ණ කෝස් එක මාස 3ක් කරනවා. එතකොට එක මාසයකට රුපියල් 1000 ගානේ මාස 3ක් අපි කරගෙන යනවා. ඔයාලට පන්ති ගාස්තු සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද ළමයි? සර් මේ කාස්ට් මේ මාස 3කට ගෙවන්න බැයිද? මාස 3කට පුළුවන්. ඔයාලට මේ මාසෙට 1000යි, ඊළඟ මාසෙ 1000යි, ඊට පස්සේ මාසෙ 1000යි. මාස 3ට වෙන වෙනම 1000 ගෙවන්න පුළුවන්. ඔයාලට එකපාර පුළුවන්කමක් තියෙනවා නම් මාස 3ටම එකපාර ගෙවන්නත් පුළුවන්. ඔය එක ඔයාලට කැමති විදිහට පහසු විදිහට කරගෙන යන්න පුළුවන් ළමයි. බොහොමත්ම ස්තුතියි. සර් මේ වගේ එතකොට මේ PDF ද දෙන්නේ? ඔයාලට සම්පූර්ණ නෝට් එකක් කියන අපි කරන දේවල් වලට ඔයාලට මේ ෂෝට් නෝට් වගේ කෙටි සටහන් වැදගත් වෙන දේවල් වල සියලු දේවල් අපි ඒ සල්ලි වල එකතු වෙන කට්ටියට යාළුවා ගෲප් වලට යොමු කරනවා. ඊට අමතරව ඔයාලට අපි රෙකෝඩින් එක ලබා දෙනවා. අද රෙකෝඩින් එක උනත් ගන්න පුළුවන්. අපි ඉස්සරහ ක්ලාසස් වලත් හැම එකෙම රෙකෝඩින් දෙනවා. ක්ලාස් එක ඉවරලා ඔයාලට නොතේරුම් දෙයක් තියෙනවා නම් ආයෙ මට ප්‍රයිවට් මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට රෙකෝඩින් එක බලන්න පුළුවන්. තේරුණාද? සර් එතකොට රෙකෝඩින් වලට වෙනම ගෙවන්න ඕනේ නෑනේ? එහෙම ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා ක්ලාස් එකට සල්ලි වල සම්බන්ධ වුණාට පස්සේ ඔයාලට රෙකෝඩින් එක නොමිලේ හම්බ වෙනවා. සර් බොහොමත්ම ස්තුතියි. මම මේ හැබැයි ක්ලාස් ෆීස් ගෙවන්න වෙන්නේ ඊළඟ ඉරිදා නැත්තම් සෙනසුරාදා හවසට. මොකද හෙට ඉඳලා වැඩට ගියාම ආපහු අපිට නිවාඩුවක් හම්බෙන්නේ සෙනසුරාදා හරි ඉරිදා හරි හින්දා. එතකොට තමයි මට ගෙවන්න වෙන්නේ. හරි ඒක අවුලක් නැහැ. ක්ලාස් ෆීස් හිමීට ගෙවමු. අර උගන්නපු සම්බන්ධයෙන් ගැටලුවක් නැහැනේ. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් මාත් එක්ක හිමිසරේ කතා කරලා කරගෙන යන්න පුළුවන්. දැන් මතකද මම ඔයාලට අවසානයේ කිව්වා මේ ෆෝන් වලින් කරන කට්ටියට ඇප් එකක් ගැන කියනවා කිව්වා. ඇප් තුනක් ගැන කියනවා කිව්වා. මතකද? ඔයාලා පුළුවන් නම් මෙන්න මේක දාගන්න. Google Docs කියලා එකක් තියෙනවා. ඔයාලා මේ
දැන් මම මේ ලැප්ටොප් එකේ මේ අපේ ස්ක්‍රීන් එකේ දැක්කා වගේ ඒ වගේ ඊට වඩා චුට්ටක් වෙනස්. හැබැයි ඔයාලට ෆෝන් එකේ Play Store එක ගන්න ඕනේ. අපි app download කරන්නේ. ඔයාට ඒකට ගිහිල්ලා ඒකේ search කරලා මේ Google Docs කියන එක search කරලා install කරගන්න. තේරුණාද? ඒකේ මේ තලය මීට වඩා චුට්ටක් වෙනස්. හැබැයි අපිට මේකෙන් කරන සියලුම දේ ඒකෙනුත් කරන්න පුළුවන්. ඒක නිසා ෆෝන් විතරක් තියෙන කට්ටිය ෆෝන් එකේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ලැප් කම්පියුටර්ස් තියෙන කට්ටියට අවුලක් නැහැ. අපිට මේ වර්ඩ් එකෙන්ම කරගෙන යන්න පුළුවන්. තේරුණාද? ෆෝන් එකක් තියෙන කට්ටිය අදම මේ ඇප් එක දාගෙන චුට්ටක් බලන්න. ඊළඟට ඔයාලට අපි පන්ති ගාස්තු ගේන එක සම්බන්ධයෙන් සියලු විස්තර ගෲප් එකේ දැනුවත් කරනවා ළමයි. ඊට පස්සේ ඔයාලා අද ක්ලාස් එකේ වුණාට පස්සේ අපි අද රෑම රෙකෝඩින් එකත් ඔයාලට ලබා දෙනවා. ඔයාලගේ කම්පියුටර් දැනුම අඩු ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න යාළුවෝ ඉන්නවා නම් අපේ ගෲප් එකට සම්බන්ධ කරවන්න. එයාලව දැනුවත් කරන්න. එයාලට ලොකු උදව්වක් වෙයි. අපි මේක බොහොම සරලව කරගෙන යමු. සියලු දෙනාටම තේරෙන පරිදි නිදහසේ ඉගෙන ගන්න පුළුවන් විදියට කරගෙන යමු. අපි ඔයාලට ඊළඟ සතියේ ඉඳන් ඔයාලට සතියකට සැරයක් කරන්න ගෙදර වැඩ ඒ දේවල් දෙනවා. මේ කෝස් එක අවසානයේ අපි ඔයාලට සර්ටිෆිකට් එකක් දෙනවා. ඇත්තම කිව්වොත් මේ කෝස් එක ඉතාමත් සරල එකක්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් චූටි කාලේ අපි අකුරු ඉගෙන ගන්නේ අකුරු ලියන්න. දැන් අපි අකුරු ලියන්න දන්නවා කියලා ඒනොට කවුරුත් සහතික දෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි. අපි මේ කතා කරන්නේ කම්පියුටර් වල මූලිකම දැනුම. සරලම දෙයක්. ඒක නිසා ඔයාලට මේක සහතිකයට වඩා ඔයාලට මේක දැනුම තමයි ගොඩක් වැදගත් වෙන්නේ ළමයි. ඒක නිසා පුළුවන් තරම් මේ දැනුම ලබා ගන්න බලන්න. ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා ළමයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි ඒක හිමින්සරේ කරගෙන යමු. බොහොම සරලව සියලු දේ කියලා දෙනවා. අපි ඊට පස්සේ ඊළඟ මාසේ Excel එක පටන් ගන්නවා. ඊට පස්සේ අපි presentation එකක් කරන්න PowerPoint ඒ දේවල් ටික කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලා හරියටම email එකක් ලියන්න. ඒ දේවල් ටික කරලා AI දැන් ගොඩක්ම ජනප්‍රියද ඒකනේ. අපි ඒක සම්බන්ධයෙන් ලොකුවට නැතිව සාමාන්‍ය ඔයාලට දැනුමක් ලබා දෙනවා. AI වලින් හරියටම වැඩක් ගන්න කොහොමද? අපිට අවශ්‍ය රූපයක් හදාගන්න විදිය, අපිට රචනාවක් ලියා ගන්න ඕන නම් දත් එකතු කරලා රචනාවක් ලියා ගන්න. අපට අවශ්‍ය සියලුම දේ AI වලින් කරන්න පුළුවන්. ඔයාලා දැන් හිතන්නකෝ ලොකුවට මොකක් හරි ඉස්කෝලේ වැඩකට හරි ඔන්න ඔයාගේ ළමයාගේ ඉස්කෝලේ වැඩකට හදාගන්න ඕනේ ශ්‍රී ලංකාව ගැන ලොකු ලියුමක් රචනාවක්. දැන් හිතන්න ඔයාලට ඒක කරුණු එකතු කරන්න ගියොත් වටෙන් කරුණු එකතු කරලා ගොඩක් කරනවනේ. හැබැයි ඔයාලට AI වලින් ඒ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. AI එකට අපි කරන්න ඕනේ දේ හරියට කියලා දුන්නාට පස්සේ අපිට අවශ්‍ය විස්තරය හරියට නිවැරදිව ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට වට ෆොටෝ එකක් රූපයක් ඔයාලට අවශ්‍ය විදිහට දෙයක් හදාගන්න ඕන නම් ඒ දේවල් අපිට කරන්න පුළුවන්. අපි මේක විශේෂයෙන් පාවිච්චි කරන ChatGPT එක ඔයාලා ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ඒක ගැන මූලික දැනුමක් ලබා දෙනවා. අපි ඉස්සරහා වැඩ කටයුතු ගැන කොහොම තමයි වෙන්නේ. ක්ලාස් එකට පන්ති ගස්තු ගෙවීම සම්බන්ධයෙන් විස්තර අපි ගෲප් එක දැනුවත් කරන්න. ඔයාලා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන් ළමයි. දැන් ඔය වර්ඩ් එක අද කාලේ තියෙන වර්ඩ් එක කරන්න පුළුවන් හැමදේම උගන්වනවද? එහෙම නැත්නම් බේසික් මොනාරි තීමා සහිත ප්‍රමාණය උගන්වනවද? හැමදේම කියන්නේ අපි ඔයාලට ඔෆිස් එකේ කියන්නේ ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් බහුලව භාවිතා වෙන ප්‍රධාන දේවල් ටික ඔක්කොම වගේ කතා කරනවා. ඔයාලා ලියුමක් ලියන්න, ෆෝම් එකක් හදාගන්න, ඇප්ලිකේෂන් එකක් හදාගන්න, ඒ දේවල් වලට අවශ්‍ය සියලුම දේවල් ටික කියලා දෙනවා වර්ඩ් එකේ තියෙන. ඒ වගේම Excel එකේ PowerPoint එකෙත් එහෙමයි. ප්‍රසන්ටේෂන් එකක් කරනකොට අවශ්‍ය වෙන මේ ප්‍රධානම භාවිතා වෙන දේවල් ටික කරන්න පුළුවන්. ඔයාලා මේක ඉගෙන ගන්න නම් ඔයාලා නිවසේ ඉඳන් තනියෙන් කියලා දුන්න දේවල් යොදාගෙන ප්‍රැක්ටිස් කරන්න වෙනවා. අපි ඒකට ඔයාලට හෝම්වර්ක්ස් දෙනවා නිතරම. වෙන ප්‍රශ්න මොනවද තියෙනවද ළමයි? හරි සර්. බොහොම ස්තුතියි. හරි. අපි එහෙනම් අදට මීටින් එක අවසන් කරන්න හදන්නේ. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපිට මේ පෞද්ගලික WhatsApp පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. අපි ඊතුරු විස්තර සියල්ලම ගෲප් එකේ දැනුවත් කරනවා ළමයි. එහෙනම් සුබ රාත්‍රියක් හැමෝටම ළමයි. සුබ රාත්‍රියක් සුබට. බොහොම ස්තුතියි.